මෙහෙමයි. හරිද? දැන් ඇල්කොහොල් කියන ටොපික් එක ඇවිල්ලා ඇත්තටම තමයි ඒකේ ෂෝට් නෝට් එක ගත්තත් ඔයාලා පස්සේ දකිවි. ඒක ඇවිල්ලා ගොඩාක් ටොපික් ඔය එක තැනකට කනෙක්ට් වෙනවා. හරිද? ඇත්තටම නිකන් හබ් එකක් වගේ. ගොඩක් ඕනම ඇල්කොහොල් කන්වර්ටන්ට් වලට හම්බෙන්නේ නැත්තේ බෙන්සීන් විතරයි. අනිත් හැම කම්පවුන්ඩ් එකම ඕක ඇතුලේ පොඩි පොඩි තැන් වල තියෙනවා. හරිද? ඉන්න හොඳට මේක ස්ටඩි කරන්න. මුලින්ම ඔය 51 වල තියෙන්නේ පොඩි මාත physical properties and basic දේවල් ටිකක් ඒ ටික කියාගෙන යමු. පොඩ වැඩේ කම්ප්ලීට් වෙයි. හරිද? පළවෙනි පොයින්ට් එක classification of alcohol. හරිද? ඔයාලට alcohol classify කරන්න පුළුවන් primary, secondary, tertiary කියලා. හරිද? ඒ same classification එක alkyl halide වලට තිබුණා. හරිද? කොහොමද අපි classify කරේ? alkyl halide එක ගන්නම් halogen bearing carbon එකට R group කොච්චර තියෙනවද කියලා බලමු. හරි, there is one R group primary. හරි, 2 R groups නම් secondary. there are 3 R groups tertiary. ඔය විදිහට තමයි කිව්වේ. හරිද? ඒතර ඒ වගේ මෙතනත් primary, secondary, tertiary කියලා alcohol classify කරන්න පුළුවන්. තේරුණාද? ඊළඟට මේ ඔය primary, secondary, tertiary classification එක R group වලින් වගේම ඕන hydrogen වලින් කියන්නත් පුළුවන්. example එකට primary alcohol එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකකට. හරිද? එතකොට ඒකේ ළමයි R group එකයි. හැබැයි ඔයාට ඕන නම් මේක hydrogen පැත්තෙන් කිව්වොත් ඔයාට කියන්න පුළුවන් 2 hydrogen. එන hydrogen දෙකක් තියෙන කට්ටිය primary කියන්නත් පුළුවන්. බැරි වෙලා හරි MCQ එකක් ආවොත්. හරිද? ඒගොල්ලෝ primary, secondary, tertiary hydrogen වලින් define කරොත් අටලා ගන්න එපා. ඇඳලා බලන්න. ඇඳලා බලලා ඒක ඔයාට obviously තේරෙනවා. කරනා නේද? දෙකෙන්ම පුළුවන් කියන එක මතක තියාගන්න. හයිඩ්‍රජන් වලින් කියන්නත් පුළුවන්. R group වලින් කියන්නත් පුළුවන්. තේරුණේ? අතට පළවෙනි section එකේ ඒක ගැන තියෙන්නේ monohydric alcohols primary, secondary, tertiary කියලා. මොනවද මේ monohydric කියන්නේ? mono stands for one OH group. එක OH group එකයි තියෙන්නේ. තව dihydric ඒවා එහෙම තියෙනවා. අපේ සිලබස් එකට නැහැ. තේරුණානේ? අපි කතා කරන්නේ monohydric alcohols කියන විතරයි. හරි, ඒතකොට ඒ කතන්දරේ එතන අවුලක් නැහැ, මොකුත් ලියන්න නැහැ. හැදිලිනේ පොඩි දෙයක්. හරි. ඊළඟට ළමයි physical property. only one. you can see. ඒ කියන්නේ මෙහෙමයි. එතනේ මීන් කරලා තියෙන්නේ මේකයි කොල්ලෝ. example එකක් ගත්තොත් එහෙම. ඔයාට හම්බෙන්නේ මෙන්න මේ වගේ ගන්න. pH3 හරි මොකක් හරි කොහොම එකක්. එතකොට ඔයාට ඕන නම් මේක R කියලා කියන්නත් පුළුවන්. alkyl group එකක්. නැත්තම් මෙයාට කනෙක්ට් වුණ එක කාබන් එකක් එතන මීන් කරලා. ඒක ගන්න. තේරුණානේ? ඒක තමයි එක එක විදිවලදී කියනවා. අඳුර ගන්න එක හරි වැදගත්. මොකද දැන් primary second alcohol කරන reactions නෙමෙයි secondary ඒවා කරන්නේ. පොඩ්ඩක් හිම වෙනසක් තියෙනවා. alkyl halide වල වගේ නෙමෙයි. ඒ පොඩි uniqueness එකක් තියෙනවා. alkyl මේ alcohol type එකත් එක්ක. ඉතින් අනිවාර්යෙන් දැන් අඳුර ගන්න පුළුවන් වුණේ පොඩි දෙයක් ඉන්න අපි ඉස්සරහට යනවා. හරි? The physical properties ගත්තොත් එහෙනම් මොනවාද පොතේ physical properties කියලා කියන්නේ මොකක්ද? boiling point, melting point, solubility, density වගේ දේවල් physical properties කියලා කියන්නේ. ඒතර physical properties of alcohol සම උතන කතා කරන්න තියෙනවා. එළම boiling point ගැන කතා කරනවා. ඊළඟට solubility ගැන කතා කරනවා. හරි. boiling point එකේදී ඔයා check කරන්න ඕනේ මොකක්ද? දැන් අපි කියනවානේ water වල boiling point එක වැඩි. නේ? එහෙම අපි හරි කියන්නේ මොකක්ද එතන check කරන්නේ? bonds ද boiling point එක වැඩි වෙන්නේ මොනවා හොඳයිද? මොනවද ඒකට කියන්නේ? IMA intermolecular attractions. intermolecular attractions හොඳයි නම් එයාගේ boiling point එක වැඩි. එමුනේ කියන්නේ molecule දෙකක් separate කරන්න කොච්චර අමාරුද කියලා බලන්න. මොකද දන්නවද boil කරද්දී මොකක්ද වෙන්නේ? liquid එක convert වෙනවා gas එකට. එතකොට ඔයාගේ liquid particle අතර තිබ්බ attraction break වෙන්න ඕනේ gas එකට යන්න. ඔකනේ simple logic එක. හරි. ඒ හින්දා මේ boiling point බලද්දි බලන්න ඕනේ intermolecular attraction. අපි හිතමු මෙහෙම intermolecular attractions හොඳයි නේද? හොඳයි නේද? strength එක වැඩි. එහෙනම් මොකද වෙන්නේ boiling point එකට? ඒක increase වෙනවා. ඔකනේ simple කතාව. හරි.
එතකොට මම කල්පනා කරලා කියන්නේ ඇල්කොහොල් එකතු. හරිද? ආයේ ඒකට ගොඩක් ළඟ ඇටොමික් මාස් එකක් තියෙන ඇල්කේන් එකකුයි ගත්තා. A B කියන. මේ දෙන්නෙන් කාගෙද බොයිලින් පොයින්ට් එක වැඩි වෙනවද? ඇල්කොහොල් එකේද නැත්නම් අනිත් එක්කෙනායි හයිඩ්‍රෝකාබන්. ඇල්කොහොල් එක. මොකක්ද ඒකට රීසන් එක? හයිඩ්‍රජන් බොන්ඩ්. රීසනින් එන්න ඕනේ. හරි. එතකොට හයිඩ්‍රජන් බොන්ඩ් එකක් හදන්න නම් මොකද තියෙනවා රික්වයර්මන්ට්? ඔව්. more electronegative ක්ලෝරින් ඔක්සිජන් නයිට්‍රජන් වලට කනෙක්ට් වෙච්ච හයිඩ්‍රජන් එකක් තියෙනවා නේ. එහෙම තිබුණොත් ඒක ආරකන්නේ. අව ඒ වගේම ඇල්කොහොල් එකක් එක්ක මෙයාට පුළුවන් හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදන්න. මෙන්න මේ නේද? දැන් මෙයාලට එහෙම හයිඩ්‍රජන් තිබුණා කියලා හයිඩ්‍රෝකාබන් වල X තිබුණා කියලා. ඒගොල්ලන්ට හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදන්න බෑ. ඒක කාබන්ට නේ කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි දන්නවා. හරි. එතකොට මේ බොයිලින් පොයින්ට්ස් ගත්තොත් ඇල්කොහොල් එක බොයිලින් පොයින්ට්ස් වැඩි වෙන්න ඕන. හරිද? එතකොට අනිත් කතාව මේගොල්ලන්ගේ දැන් H bonds නැහැ කියලා කිව්වනේ. තව හයිඩ්‍රෝකාබන් එකක් එක්ක මේ හයිඩ්‍රෝකාබන් එක හදන්නේ මොන ඇට්‍රැක්ට්? මේ හයිඩ්‍රජන් බොන්ඩ්ස් නෙමෙයිනේ. ලන්ඩන් ෆෝසස් කියලා තමයි කියන්නේ. ඒක අපි කන්සිඩර් කරන්නේ හයිඩ්‍රෝකාබන්ස් වල පොලැරිටි එකක් නැති කට්ටිය. නන් පෝලර් කම්පවුන්ඩ්ස් කියලා කියනවා. එහෙනම් මේගොල්ලන්ගේ තියෙන්නේ ලන්ඩන් ෆෝසස් විතරයි. එතකොට ඇල්කොහොල් වල තව ඇල්කොහොල් අතර තියෙන්නේ හයිඩ්‍රජන් බොන්ඩ්ස් විතරද? නෑ. ඒගොල්ලන්ටත් පුළුවන් මොනවද? ලන්ඩන් ෆෝසස් හදන්න. ලන්ඩන් ෆෝසස් H bonds. ලන්ඩන් ෆෝසස් බේසිකලි ඕනම මොලිකියුල් එකක් අතර හැදෙනවා නේ. ඒක මතකයි. එතකොට මම තව පොඩි දෙයක් අහන්න. ඔයා ගත්තොත් මෙතනෝල් ඊළඟට එතනෝල් කාබන් 2යි කාබන් 3යි ප්‍රොපනෝල් මේ කට්ටියගේ බොයිලින් පොයින්ට්ස් ගැන මොකද හිතන්නේ? අය වෙන්නේ පල්හැට යන්න වැඩි වෙනවා. ඇයි? මාස් එක වැඩි වෙනවා. ඉතින් හයිඩ්‍රජන් බොන්ඩ්ස් වැඩි වෙනවද කියන්නේ? නෑ. එහෙනම් මොකක්ද? මාස් එක වැඩි වෙනවත් එක්ක අර ලන්ඩන් ෆෝසස් වැඩි වෙනවා. හදන්න. ලන්ඩන් ෆෝසස් ස්ට්‍රෝං වෙනකොට ආයෙමත් සෙපරේට් කරන්න අමාරුයි බොයිලින් පොයින්ට් එක වැඩි. තේරුණානේ? ඒක downward group boiling point increase යනවා. තව චූටි දෙයක් මෙච්චරයි මේක විතරයි තියෙන්නේ. දැන් මෙහෙම එකක් නැතුව ඔයා ගත්තොතින් මේ වගේ ඇල්කොහොල් එකක්. දැන් ප්‍රොපනෝල් වලින් මේ විල 1 ප්‍රොපනෝල් මේ විල 2 ප්‍රොපනෝල්. නැදනේ OH එක තියෙන්නේ. 1 ප්‍රොපනෝල්ද 2 ප්‍රොපනෝල්ද boiling point එක වැඩි. 1 ප්‍රොපනෝල්. ඇයි? එයාගේ ලීනියර් ගතිය වැඩි. දිගටි ගතිය වැඩි. ඒකට හොඳ ලන්ඩන් ෆෝසස් හදන්න පුළුවන්. දැන් 2 ප්‍රොපනෝල් එහෙම මැදට එනකොට බ්‍රාන්චස් එනකොට මොකද වෙන්නේ? අර පොඩක් ස්ෆෙරිකල් ගතිය වැඩි වෙලා සර්ෆේස් ඒරියා අඩු වෙලා ලන්ඩන් ෆෝසස් අඩු වෙනවා. හරිද? ඒක නිකන් කතාව වගේ දෙවෙනි පාඩමේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. හරිද? ටක් කරගන්න තියෙනවා. හරිද? ඒතකොට ඕක ගැන එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. මේ පල්ලෙහා ඒ page 51 වල අපි ඒකට අහලා කතා කරමු. හරිද? බලන්න. Physical properties. Higher boiling points than hydrocarbons and ethers. Hydrocarbon ළඟින් දාගන්න පුතේ අර එකක් දාලා non polar. ether ළඟටත් දාගන්න non polar කියලා. ඒතර hydrocarbons and ether non polar කියලා කන්සිඩර් කරනවා. මොනවද මේ ether කියන්නේ? මතකද? ether ROR. ROR. එතන ඔක්සිජන් එකක් තිබුණා කියලා එයාට H bonds හදන්න එහෙම බෑ. හරි? non polar. non polar. R group වලින් මේ වට වෙලා තියෙන polarity එක cancel වෙනවා. polarity එක නැහැ. R වලින් තියෙන්නේ. තේරුණානේ? මොකද? මොනවා? නෑ නෑ ඔක්සිජන් එක තිබුණා කියලා ඔක්සිජන් එක R දෙකක් නැද්දනේ තියෙන්නේ. R වල ඉෆෙක්ට් එක එතන අර ඔක්සිජන්ට ඒක පෝලා කරන්න බෑ මොලිකියුල්. අර ඒක අපි මෙහෙමයි. ඔක එක්ස්ප්ලනේෂන් එකක් විතරයි. ඕක අපිට එහෙම නිකන් මම ඔයාලට පොත්පත් වලින් මේක තේරෙන්නේ නැහැ මේක නා පෝලා කියන්නේ. මේක තේරුම් ගන්න තියෙන එකම තැන තමයි ඊතර් වගේ කට්ටිය වතුරත් එක්ක ඩිසෝල්ව් වෙන්නේ නැහැ. ඒක අපි නන් පෝලා සොල්වන්ට් විදිහටම ලේබල් කරනවා.
එතනින් තේරුම් ගන්න ඕනේ මේ ඊතර්ස් ඇවිල්ලා non polar කියලා. නැත්නම් අපි දන්න ඉලි කැලි ගහුවා කියලා ඕක ක්ලික් වෙන්න. තේරුණාද? non polar solvent විදිහටම කැටගරයිස් කරලා තියෙනවා. එන්නේ ඊත් එකක් ඇවිල්ලා අපි කන්සිඩර් කරන්නේ non polar. හොඳේ? right. දැන් බලන්න අරක ලියුවද ළමයි? hydrocarbons and ethers non polar කියලා ගත්තා. හා. ඒතොර යාළගේ මේ with comparable relative molecular masses. Higher boiling points than hydrocarbons and ethers with comparable relative molecular masses. The reason එක දාලා තියෙනවා due to due to ability to form relatively strong intermolecular H bonds. හරි ඊළඟට H bonds පුතේ පල්ලෙහා පෙන්නලා තියෙනවා diagram මේක දැක්කද? ethanol වල H bonds ඇදලා තියෙන කෙනෙක් වෙලා. අපි ඒකට පොඩි arrow එකක් දාලා දාමුද H bonds කියලා. අර dotted line වලින් connect කරලා තියෙන්නේ. මෙන්න මේකට arrow එකක් දාලා දාගන්න H bonds. හරි මතක් කරගන්න. right ඊළඟට බලන්න මේ පල්ලෙහා table එකේ එතන තියෙන table එකේ 1 butanol 2 butanol 2 methyl 2 propanol කියලා set එකක් තියෙනවා. ඒගොල්ලෝ හැමෝම 74 relative molecular mass එක තියෙනවා. හරි boiling point එක කොහොමද change වෙලා තියෙන්නේ එන්න අඩු වෙලා තියෙනවා. ඒ තුනට අපි bracket එකක් දාලා දාගමු. curly bracket එකක් දාලා right side එකෙන් දාගන්න. මේ අර උඩ තියෙනවනේ statement එකක් ලියලා පේනවා. Similar to alkanes, branching of alkyl part of the molecule leads to reduction of boiling point. අන්න එතනට arrow එකක් දාන්න. හරි? එතනට arrow එකක් දාන්න. ඒකයි reason එක surface area අඩු වෙන්න then තව ලියා ගන්න surface area decreases. හරි? Surface area decreases. Therefore London forces decreases. Surface area අඩු වෙනකොට London forces අඩු වෙලා ඉන්නවා තියෙනවා. clear නේ? ළමයි මේ 1 butanol 2 butanol 2 methyl propanol මේවට මොකක් හරි නමක් කියන්න. දැන් ඔක්කොටම තියෙන්නේ same relative molecular mass එක නේ. මොකද ඔය කියන්නේ? Same number of atoms on a homologous series. No. Homologous series කියන්නේ වෙන series එකක්. මොන? Isomers කියලා කියනවානේ. අපි ලියමු structural isomers කියලා. bracket එක දාපු තුන් දෙනාටම දාන්න. structural isomer තුනක් තමයි ඔය තියෙන්නේ. ලෝක MCQ වල එන්න පුළුවන් නේ. structural isomers වල මෙන්න මෙහෙම boiling point change වෙනවා. ඒක මතක තියාගන්න. diethyl ether pentane. diethyl ether කියනවට පේනවද ether එකේ boiling point එක significantly අඩුයිනේ 35 Celsius. ඒකයි මම කියන්නේ ඒවා non polar විදිහට categorize. pentane ඒ දෙකට දාගන්න diethyl ether and pentane වලට ඒවා non polar. ඒක boiling points අපි මේ දැන් මේ alcohol ගැන විතරනේ පුතේ කතා කරන්නේ. alcohol විතරක් නෙවෙයි අනිත් තව ඉන්නවනේ hydro මේ organic compounds ලා. ඔක්කොම එකට අරගෙන පාඩමේ අන්තිමට කතා කරනවා. අන්තිමටම ටියුබ් එකේ එකට පොඩි ඉඩකුත් තියලා තියෙනවා. අපි ආය පාරක් කාබොක්සිලික් ඇසිඩ් එහෙම ඔක්කොම එකට අරන් කතා කරනවා. exam එකේ question එහෙම එනවා MCQ එකේ. ඔය ලේසියි ඒක කරනවා ඔයගොල්ලෝ. right. ඒතර boiling point කියන්නේ එක factor එකක්. තේරුණාද? මොකක්ද එතන කතා කරේ? alcohols are generally having higher boiling points than hydrocarbons and ethers. වඩා boiling point එක මේගොල්ලන්ගේ වැඩි. ඇයි ඒ H bonds තියෙන්නේ. ඊළඟට ළමයි branches එහෙම එනකොට surface area අඩු වෙලා boiling point එක අඩු වෙනවා. හරිද? ඊළඟට කතා කරා මේකත් අපි කිව්වා. මේ R group එකේ length එක වැඩි වෙන්න mass එක වැඩි වෙන්න boiling point ආයෙ වැඩි වෙලා තියෙනවා. හරිද? points තුන තමයි කිව්වේ. හරිද? right. අර බලන්න ඊළඟට අර hydrogen bond mark කරපු diagram එකට යටින් තියෙන point එක. The boiling point increases going down the homologous series of alcohol. හරි. පල්ලෙහාම table එක අන්තිමම table එකේ homologous series එක තියෙනවා.
ඔයාලට පේනවද මේ හැමෝගෙම boiling points ටික ටික වැඩි වෙලා තියෙනවා. හරි එතනින් දාගන්න due to මෙහෙම ලියන්න. mass එක වැඩි වෙනවා. homologous series එකේ පල්ලෙහාට mass එක වැඩි වෙනවා. ඊළඟට ඒක හින්දා surface area වැඩි වෙලා London forces වැඩි වෙනවා. හරි mass එක වැඩි වෙලා එළිම London forces වැඩි වෙනවා කොහොත් කමක් නැහැ. මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල්, බියුටනෝල් ඒ සෙට් එකේ මේ විදිහට තමයි පල්ලෙහාට යන්න වැඩි වෙලා තියෙන්නේ. දැන් මොකද්ද homologous series කියන්නේ මේ අපේ යාළුවෝ වැරද්දුවනේ. මොකද්ද homologous series කියන්නේ? Oh, the difference between two consecutive compound is one CH2. එක CH2 group එකයි වෙනස. කියන්නේ RM 12ක 14 තමයි වැඩි වෙන්නේ. CH2 කියන්නේ carbon 12 කරන දෙකයි 14 ගානේ වැඩි යනවා. හැදෙලිනේ ඒ ඉන්න මේ ඕනම් මතක නැත්නම් ලියාගන්න difference between two components is CH2. CH2 එකක වෙනසක් තියෙන්නේ. ඊට පස්සේ අන්තිම පොයින්ට් එක පුතේ solubility ගැන. solubility ගැන. මොකද හිතන්නේ ඔයගොල්ලෝ solubility ගැන. දැන් ඔතන බලන්න අපේ තියෙන table එකේ අන්තිම table එකේ අර infinite sign එක දාලා තියනවා නේද? පළවෙනි තුන් දෙනාට methanol, ethanol, propanol. ඒ කියන්නේ ඒගොල්ලෝ well soluble. ඒක දිය වෙනවා. හරිද? ඊට පස්සේ butanol නම් number එකක් තියෙනවා. කියන්නේ ටිකයි dissolve වෙන්නේ. ඒකෙත් ඔයාලට මේ තේනවාද පල්ලෙහාට යන්න මේ value එකක් අඩු වෙයි. ඔයා generally ඔයා කියන්න ඕන දේ තමයි solubility decreases downward the group. හරිද? solubility decrease වෙනවා. හරි? දැන් butanol එහෙම ගත්තොත් හරි? waterත් එක්ක mix කළොත් එයා dissolve වෙන්නේ නැහැ. water layer එක වෙනම butanol layer එක වෙනම layers දෙකක් විදියට settle වෙනවා. ටිකක් වෙලා යනවා. එහෙමයි. ඉතින් අපිට ඉස්සරහ lessons වල ඕන වෙනවා. එතකොට තව මම කියන්න කොහොමද හොඳට මතක තියාගන්න butanol උදන් කට්ටිය dissolve වෙන්නේ නැහැ. හරි? අර තුන් දෙනාට bracket එකක් දාලා දාගන්න well නැත්නම් dissolve completely. හරි? dissolve completely. ඕන තරම් dissolve කරන්න පුළුවන්. right. මොකක් වෙන්නේ නැද්ද ළමයි reason එක? ආයෙත් හිතන විදියට. ඇයි දැන් මේ අකුරිය වෙන්නේ නැත්තේ? R group එකේ length එක වැඩි වෙනවා. ඔව්. හරි. මම පොඩි theory එකක් කියන්නම්. ඔයගොල්ලෝ උතන කාට දවුවක් වෙන විදියට. මෙහෙම. For any organic compound to dissolve, for any organic compound to dissolve in water, it must form H bonds with water. එයා waterත් එක්ක H bonds හදන්න ඕන. waterත් එක්ක H bonds හැදුවොත් තමයි එයා වතුරේ දිය වෙන්නේ. තේරුණාද? ඒකට දැන් හයිඩ්‍රෝකාබන් එහෙම water soluble නැහැ. ඒක මෙතන justify වෙනවද බලන්න. නැත්නම් නේ මොකද හයිඩ්‍රෝකාබන්ස් වල H bonds හදන්න බෑ water. හරිද? හැබැයි ඇල්කොහොල් වලට පුළුවන්. ඇල්කොහොල් වල මේ ඔක්සිජන් එක ඉන්නවා. මේ හයිඩ්‍රජන් එක ඉන්නවා. එයාට H bonds හදන්න පුළුවන්. හරිද? එතන හිතන්න මෙහෙම පොඩි R group එකක් තියෙන ඇල්කොහොල් එකක් හරිද? waterත් එක්ක H bonds හදාගෙන දැන් හොඳට dissolve වෙන්න පුළුවන්. හරිද? හැබැයි R group එකේ length එක වැඩි වුණොත් දැන් water soluble වෙන්න කැමති වෙන්නේ මෙන්න මේ part එකනේ. මේ part එක කැමති නැහැ. ඒකට මේ part එක non polar. non polar group එක R group එක එච්චර කැමති නැහැ dissolve වෙන්න. හරිද? එතකොට අර අකමැති කෙනාගේ size එක වැඩි වුණොත් එහෙනම් solubility අඩු වෙනවා. තේරුණාද? දැන් water molecule ඇවිල්ලා මෙයා වටේට මෙහෙම set වෙනවා. R group එක පොඩි නම් case එකක් නෑ හොඳට dissolve වෙනවා. R group එකේ length එක වැඩි වෙද්දී solubility decrease වෙන්නේ. මොකද H bonds හදාගන්න බැරි වෙනවා. අර මුළු compound එකම water ඇතුළට ring ගන්නවා. එහෙනම් ring ගන්න බැරි වෙනවා R එක size එකකින් වෙන්නේ. clear? ඉඳන් එතන solubility decrease වෙනවා කියන එක දැනගන්න ඕනේ. reason එක විදිහට දැනගන්න ඕනේ. size of the non-polar group increases
ඒ හින්දා අර H bonds හදන්න අමාරු වෙනවා. හරි. බලමු ඔතන තව හොඳ explanation එකක් තියෙන එකක් කියලා බලමු. හරි. බලන්න. Alcohols with low relative molecular masses are soluble in water. Solubility of alcohols in water is due to the OH group, which can form hydrogen bonds with water molecule. And non-polar alkyl group in the water, sorry, in the alcohol molecule is a hindrance to the solubility of water. හරි R එකත් එක්ක මේක non-polar නේ. ඒතර යාට හොඳ attraction හදන්න බෑ water එකත් එක්ක. නේ? හින්දා solubility වලට මෙයා එච්චර උදව් කරන කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ කියනවා in going down the homologous series alcohol use of alcohols the size of non-polar alkyl group gradually increases relative to the OH group. Accordingly, solubility of alcohols in water gradually decreases. And this explanation එක ඕක. ඒ බැරි වෙලා හරි නිකන් කොහේ හරි ලියන්න આવොත් ආනන් හන්දි මේසේ කිය තමයි. ඉතින් ලියන්න පුළුවන් වෙනවා. හරි? මේ උදාල මෙන්න මේ ස්ටේට්මන්ට් එක දාගන්න. ඒ කියන්නේ මේක ඇල්කොහොල් වලට විතරක් නෙමෙයි. ඕනම ඕගැනික් කම්පවුන්ඩ් එකක් වෝටර් වල ඩිසෝල්ව් වෙනවා නම් එයා H bonds හදන්න. ඕනම ඕගැනික් කම්පවුන්ඩ් එකක් හොඳයි. ඕනම කම්පවුන්ඩ් එකක් නෙමෙයි. ඩයනික් කම්පවුන්ඩ් එකේම වතුරේදී වෙන්නේ H bond හදන්නේ. මොනවා හදන්නේ? අයනික් කම්පවුන්ඩ් එක වෝටර් සොලියබල් වෙන්නේ අයන් ඩයිපෝල් හදාගෙන ඉන්නේ. ඒක වෙන කතාවක්. මේ කියන්නේ ඕගැනික් කම්පවුන්ඩ්. ඕගැනික් ඒවා ඩිසෝල්ව් වෙන්න නම් H bonds හදන්න ඕන. organic compounds are generally covalent compounds නේ මේවා දිය වෙන නම් H bonds හදන්න. අර ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්න ලොකුවට දෙයක් ඔක අර අපහැදිලි දෙයක් එන්නේ විදියක් නැහැ. ඔයාලා සෙකන්ඩ් මිනිට් එකේ ඉගෙන ගත්ත ටිකම තමයි ආයේ තියෙන්නේ. දැන් පොඩ්ඩක් බලන්න ඔය කියපු ටික මතකද කියලා. points විදියට ගත්තොත් මොනවද බලන්න තියෙන්නේ? Classification of alcohols, boiling point variation, classification of alcohol, boiling point variation, ඊළඟ මොකක්ද? solubility. ඔය තුන තමයි කතා කරන්නේ. හැදෙන්නේ මේන්. හරි. දැන් එන්න මෙන්න මේ ටික පොඩක් අහගන්න. හරි? අපි කතා කරන්න හදන්නේ මේක ගැන. LiAlH4. හරි. මෙයාට කියන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. හරි? මෙයා ඇවිල්ලා strong reducing agent එක. reducing agent. හරිද? ඒතර පොඩි reducing agents මොකද කරන්නේ? මොනවා කරන්නද වෙන්නේ? reduction කරන්න. يعني අමං මොකද වෙන්නේ? self undergo oxidation while the other compound undergo reduction. දැන් මේ අපේ X කියන compound එක react කරා කියන්නකො. ඒතර X කියන compound එක reduce වෙනවා. ඒකයි reducing agent කියලා කියන්නේ. හරි. දැන් මෙයා මාරම හොඳ reducing agent එකක්. මෙයා ගැන අපි කලින් කතා කරලා නැහැ. අද තමයි බලන්නේ. හරි. මේකේ මෙහෙම සීන් එකක් තියෙනවා. මෙයාව organic compound එකකට දාද්දි number 1 කියලා මේක ලියලා. හරි. මේක දාන්න ඕනේ dry ether medium එක. හරිද? මොකක්ද dry ether medium එකේ. නිදිමත කියන්නේ බං අර පස්සේ නිදිමත කියන්නේ මොකද දැන් මේ හොඳට ඇල්ල බලනවා මොකද්ද මොකද්ද කියලා dry ether medium එකේ දාන්න ඕන හරිද dry ether medium එකේ දාන්න ඕනේ නැත්නම් මෙයත් අර ඊට වගේ ඩයල් එකක් හිටිය තව මතකද කලින් සතියේ ඉගෙන ගත්තා කවුද
ග්‍රීනාන් ඉතත් වතුර පේන්න බෑනේ. පොල් වගේ තමයි. නේ? මෙයාටත් එහෙමයි. මෙයාටත් වතුර අවුල් එයා ඩිස්ට්‍රොයි වෙනවා. in the dry the medium දානවනේ මේක මෙහෙමයි. ඉස්සර papers වල ඉතර කියා කලේ නෑ මේ point එක. මුන් සිලබස් එකේ නම් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා එයා dry it කියලා ලියයි. ලියන්න බෑට් එක. හරි? ඊළඟට 1 කියලා දාලා number 2 කියලා දාලා ලියන්න ඕනේ. මෙන්න මේක. මොකද්ද මේ? H plus H2 hydrolysis කරන්නත් ඕන. ඒක අනිවාර්යෙන් 1 2 දාන්න. 1 2 නොදාලා ඉවොත් වැරදි. හරි ඉතින් මෝ වතුරට කැමති නැති නිසානේ ඩ්‍රයි මීඩියම් එකේ දානවා. ඔයා කව එක ASCII වෝටර් ලිව්වොත් එහෙනම් තේරෙන්නේ නැහැ. හොඳ නැහැ. හරි? ආ. දැන් ඊළඟට මෙයා කවුද රෙඩියුස් කරන කට්ටිය? මෙයා ගොඩක් කට්ටිය රෙඩියුස් කරනවා. අද ඕන වෙන ටිකයි ඉස්සරහට වෙන ටික ඔක්කොම එක සැරේ කියනවා. බලන්න අල්ල ගන්න ඕනේ. RCOH. කවුද ළමයි RCOH කියන්නේ? කල්පනා කරන්නකෝ කවුද කියන මතක් කරගන්න. ඊළඟට මෙයා. ඊළඟට මෙන්න මෙයා. ආයෙ තව ඉන්නවා. මෙන්න මේ සෙට් එක. හරි. විනාඩි 5 දෙන්න පොඩි ඉඳ ගන්න. විනාඩි 5 10ක් දෙන්න. නාද ගොඩක් මැඩකට ඇවිල්ලා පේපර් එක හැලලා. මෙන්න මේ සෙට් එක. ළමයි. මෙයාලා මේ ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් වෙනවා නම කියා ගන්න. නම දරුවෝ දා ගන්න දෙනවා. කවුද පුතේ මේ? ඇල්කොහොල් ඇල්ඩිහයිඩ්. හරිද? ඇල්ඩිහයිඩ්. මේ ලියන්න. ඇල්ඩිහයිඩ්. මේ කවුද? කීටෝන්. මෙයා කාබොක්සිලික් ඇසිඩ්. මේ එස්ටර්. එස්ටර් ඊට පැටලෙනවා තාම නෑනේ. ඊට එකේ R O R විතරයි. මේකේ ඩබල් බොන්ඩ් O එකකුත් තියෙනවා. හරි? ඊට එස්ටර්. මේ කවුද? ඇසිඩ් හේලයි. මෙයා ඇවිල්ලා ක්ලෝරින් එකක් ඉඳලා ඇසිඩ් ක්ලෝරයිඩ් කියලා ලියන්නත් පුළුවන්. මේ කවුද මේ? ඒමයිඩ්. මෙයා නයිට්‍රයිල්. මොකක්ද? ඉතින් මෙයාලා ඔක්කොම රෙඩියුස් කරන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පුළුවන්. ආර පවර්ෆුල් රෙඩියුසිං ඒජන්ට් එක. හරිද? දැන් ඊළඟට ඔයා දැනගන්න ඕනේ මේ හැදෙන ප්‍රොඩක්ට්ස් මොනවද? එක එක්කෙනා. හරිද? දැන් රිඩක්ෂන් වලදී වෙන්න ඕනේ ඔක්සිඩේෂන් නම්බර් එක මොනවා වෙන එකද? දැන් මේ කට්ටිය මොකක් කර ඔක්සිඩේෂන් නම්බර් එකක් ඇතිරිනේ. ඒක ඩික්‍රීස් වෙන්න ඕනේ. හරි අපි එන කට ඔක්සිඩේෂන් නම්බර්ස් හොයලෙමු. මෙයාගේ කීයද ඔක්සිඩේෂන් නම්බර්? මේක CH3 එකක් කියලා හිතන්නකො. මෙහෙන් අදිනවා මෙහෙන් එකක් ගන්නවා lost 2 electrons gain 1 electron lost 1 finally එන්නේ නේ පුතේ +1 හොඳයි මේකේ කීටෝන් එකේ හරි බං ඔක්සිඩේෂන් නම් ඒකට අවුලක් නැහැ මාක් මෙහෙමයි නන් කවුද නන් පෝල කිව්වේ මේ මොකක්ද මේ ඇල්ඩිහයිඩ් එක ඒක පෝලක් නෑ මේ මෙහෙමයි එක එක පර්පස් එක අනුව අපි ඕන එක ගන්නවා එහෙමයි හරිද ඒ කියන්නේ මොලිකියුල් එක පිටින් මොනවා හරි කියන්න ඕන නම් මොලිකියුල් එකම හිතනවා ඉන්ඩිවිජුවලි බොන්ඩ්ස් ගැන හිතන්න ඕන නම් එහෙම හිතනවා ඇනේ හැටියට ඇනේ ගහන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ ඇබ්සලියුට් ට්‍රූත් හොයන්න යනවා නේද එහෙම නෑ හරිද එහෙමනේ දැන් මේකත් කියන්නකෝ +2 මෙයා +3 එහෙමම තියනවාද ඒක දෙකක් දෙතුවම ඇති ඊළඟට මෙයාලා රෙඩියුස් වෙන්නේ ඉතින් බලා ගන්න මේගොල්ලෝ රෙඩියුස් වෙන මේ සෙට් එකම දාන්න ඕනේ දෙන්නම දාන්න හරි මෙයා රෙඩියුස් වෙනවා R OH H H මෙහෙම හරි කවුද මොනවද
අන්න හරි. ඇල්කොහොල් ප්‍රයිමරි ඇල්කොහොල්. right? R group එකයි තියෙන්නේ. right? ඊට පස්සේ මෙයා රෙඩියුස් වෙන්නේ මොකාට වෙන්න පුළුවන්ද? දැන් ඔන්න ගෙස් කරන්න. දැන් හැම වෙලේම වෙන්නේ මෙන්න මේ දෙන්නේ. මේ C double bond O group එක COH එකට යන එක වෙන්නේ. COH and H එකට. හරි? ඒකට මෙතනත් මොකක්ද හැදෙන්න ඕනේ? R1 C OH H එක මෙතනින් දාමු. R2 clear. එතන මේ මොන ඇල්කොහොල් එකක්ද? secondary alcohol. හරිද? මේ මිනිස්සයාට මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ මෙහෙම සීන් එකක් වෙනවා. හරිද? මේක කැඩෙනවා. කැඩුනහම හම්බෙන්නේ අර නිකන් කීටෝන් එකේ වගේ පොඩි මේ පැත්තේ කැලලක් හම්බ වෙනවා. ඒක මෙන්න මෙහෙම රෙඩියුස් වෙනවා. R C මෙතන OH එක මෙතෙන්ට H එකක් මෙතෙන්ට H. කවුද මේ ආයේ හම්බෙන්නේ? අර ප්‍රයිමරි එකම තමයි. හරි. ඒතර මෙයාගෙත් මෙතනින් කැඩෙනවා. මේ හැමෝම මෙතනින් කැඩෙනවා. හරි. සර් මෙතන කැඩෙන්නේ. මේ ටික කැඩෙනවා. හරි. මෙයාගේ හම්බ වෙනවා RCH2OH. RCH2OH. මේ කැඩිලා හම්බෙන ගෲප් එකක් R1OH එකක් විදිහට තව ඇල්කොහොල් ගෲප් එකක් විදිහට සෙපරේට් කරනවා. හරිද? දැන් අර ප්‍රයිමරි ඇල්කොහොල් එකම තමයි ළමයි මේ කියලා තියෙන්නේ. ඒක වලට ක්ලියර්ද? RCH2 CH2 ලියපු එක ප්‍රශ්නයක් නැහැ. දැන් මේවල එහෙම ලියපු පොඩක් ඇතයි වගේනේ. මේක දාන්න මෙන්න මේ ෆෝමැට් එක. නෑ හොඳම. මෙයාත් තමයි හම්බෙන්නේ RCH2OH. ක්ලියර්ද? දැන් ඔන්න ඔය දැනට ලියපු සෙට් එක බලන්න. aldehyde, carboxylic acid, esters and acid halide. ඒ ටික දෙනවා කවුද? primary alcohol. එනවාද? මොනවාද? aldehyde, carboxylic acid, esters and acid halide. primary alcohol දෙන්න. ketone එක දෙන්නේ මොන alcohol එකක්ද? secondary alcohol. හරිද? ඒක පාඩම් කරන්න ඕනේ. ඊළඟට ළමයි මේ දෙන්නේ. මේ දෙන්න අපිට අද ලෙසන් එකට ඕන වෙන්නේ නැහැ. හැබැයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ගැන කතා කරන හින්දා මේකක් දාමු. මෙයා දෙන්නේ CH2NH. මෙයා දෙන්නේ CH2NH. මේ දෙන්නේ ඇමයින්ස් හම්බෙන්නේ. ක්ලියර් නේද? ඒතර මේ එක එක්කෙනා රෙඩියුස් වෙන්නේ මොනවටද කියලාත් අපි දැනගන්න ඕන. මෙයා හම්බ වෙනවා ප්‍රයිමරි ඇල්කොහොල් එකකට. ප්‍රයිමරි ඇල්කොහොල් එකකට. මෙයා දෙනවා ඔයාලට සෙකන්ඩරි ඇල්කොහොල් එකක්. මෙයා දෙනවා ඔයාලට ආයි ප්‍රයිමරි ඇල්කොහොල් එකක්. හරිද? මේ දෙන්නම ප්‍රයිමරි ඇල්කොහොල්. මෙයා දෙනවා ඔයාලට ප්‍රයිමරි ඇමයින් දෙක. ක්ලියර් නේද? ඒක මෙමරයිස් කරගන්න අපිට පොඩි සෙන්ටෙන්ස් එකක් එනවා හදාගත්තා. මොනවාද? aldehyde, carboxylic acid, esters, acid halide reduced to give primary alcohol. හරි? ඊළඟට ketones reduced to give secondary alcohol. amide and nitrile reduced to give primary amine. හරිද? amine ගැන මම තා පොඩ්ඩක් කතා කරනවා පස්සේ. ඒ දවසේ මේ වෙලාවෙම කතා කරන්නේ. ඒකට බලන්න. දැන් මේක reducement කියලා බලාගන්නේ කොහොමද? මේගොල්ලන්ගේ oxidation numbers check කරා. මොකක්ද oxidation number එක? මේ කාබන්. කීයද? -1. -1. මෙතන oxidation number එක එකක් ගන්නවා එකක් දෙනවා. 0. මෙතන oxidation number -1 ම තමයි. oxidation numbers ඔයාලට තේරෙනවනේ decrease වෙලා තියෙනවානේ. ඒ කියන්නේ reduction තමයි. එහෙනම් අර reducing agent එකක් තමයි. ගොඩක් අය reduce කරන්න පුළුවන් නිසා strong reducing agent එක. clear නේද? හරි අපි මේක ලියන්න ඕනේ ලස්සන. හරිද? ඔයාලට තියෙනවා page 52 වල space එකක්. ඒ 52 වල පුතේ මෙහෙමයි තියෙන්නේ පිටුව. යට reaction set එකක් තියෙනවා. උඩත් reaction එකක් තියෙනවා. මැද මෙන්න මෙහෙම space එකක් තියෙනවා. ඒ space එකෙන් කොටසක් අරගෙන ඔන්න එකකින් භාගයක් මෙහෙම අරගෙන ඔය ටික ලියන්න. මේ පැත්ත පොඩ්ඩක් තියාගන්න.
ලොකුවට ඕනේ නැහැ සයිඩ් එකට. ටිකක් දෙකක් තමයි ඇති. උඩ ඉඳ තියන්නේ මේ පැත්තේ ලියන්න. ඔව්. ටොපික් එක දාලා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් තමයි ටොපික්. මේක ලියන්න. So මේක sentences දෙකක් විදියට මම දෙනවා. ආඩ මේක තව ටිකක් කර සමරයිස් කරලා ගන්න. හොඳයි. ලියන්න පටන් ගන්නවා. ඔය පළවෙනි එක අද theory points ඔය වගේ හතරක් විතර තව කියන්න තියෙනවා. හොඳද? ඒවා කෙලින්ම කටපාඩම්. හොඳයි ආයේ මේ පස්සේ බලන්න. විභාගයට පාඩම් කරන්න කරන්නේ නැහනේ. හරිද? ඒ හින්දා මේ දැන් කරන එකක් තමයි. දැන් කරන එකක් තමයි. හොඳට මේක මෙමරයිස් කරගන්න ඕන. තව එක theory point එකක් තියෙනවා ලියන්න. දැන් ඔයාලා ඔක පාඩම් කරගත්තට පස්සේ ඒක ලියන්න. හරි? ඔය ටික තමයි අතන එන්නේ. පුළුවන් නේ ඉඩ හදාගෙන ලියන්න. ලියන්න ළමයි හරිද? කතා කරගෙන හරි ලස්සන දාගන්න එහෙනම්. මේ ආය පාරක් අපි කියමුද පාඩම් හිටින්න ආසරයක් කියන්න. ඇල්ඩිහයිඩ් carboxylic acid acid halide ester reduced to give primary alcohol. හරිද? ඊළඟ ketones are reducing to give secondary alcohol. මේක හෙනම reasonable ළමයි. ඇයි දන්නවද දැන්? ketone වල R group දෙකක් ඉන්නවනේ. reduce වුණාමත් ඉතින් R group දෙක තියෙන්න ඕනේ. ඒවා කොටවත් යන්න බෑනේ. secondary alcohol තමයි. දැන් අනිත් කට්ටියගේ තියෙන්නේ හැමෝගෙම එක R group එකයිනේ. ටෙස්ට් එක වුණත් පුතේ මේ R එක ඔයාලා කෑ කරන්න එපා. ඒක වෙනම සීන් එකකින්. අමලියක් දුන්නත් අපි මෙයාව ගත්තේ නැහැ. මතකද ඉන්න අර මේ හැමෝටම එක R එකයි ඉන්නේ. ඒගොල්ලෝ එනම් ප්‍රයිමරි වලට යනවා. ලේසි මතකද යනවා. හරි මේ මහා ලොකු දෙයක් නේ. දැන් මම අර මෙතන ලියන්නේ නැතුව හිටපු පොයින්ට් එක මෙන්න මේක. ඔව්. ඈ නෑ. ඔය ඔක්කොම එක යට ලියන්න. අමන්නේ ඉත මොන හරිනොත් මොන හරි කරගන්න බැරි. ඔක්කොම ලියලාද තියෙන්නේ කොහේ හරි. මොකක්? සෙන්ටෙන්ස් දෙකක් ලියන්නවා. කොහෙන්ද එක පැත්තක් ඉඳ තියාගත්තද? අයිද තියාගත්ත පැත්තේ ලියන්න එපා. අනිත් පැත්තේ ලියන්න. ඉඳ තියනවා නේ. ඔලාලා හරි ලියමු. හොඳද? මොකද අර මෙහෙමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වෙනම උගන්වන්න කියලා නෑ. ඒක අර එක තැනකට ගත්තොත් ලේසි. ඩිස්කෂන් එක ගොඩක් ෂෝට් වෙනවා. දැන් අහගන්නකො දරුවෝ මෙන්න මේක මේ ස්කායක මෙහෙමයි. තව ඩයල් එකක් ඉන්නවා. NaBH4. ධාරය කවුද? LiAlH4. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. මේක සෝඩියම් මේ B කියන්නේ බෝරෝ. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් කියලා කියන්නේ. හරිද? සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ්. වයිව නෑ. බය වෙන්න එපා. එලෙවලෙම ලියන්න තියෙන්නේ. කමන්නේ වලට නියම් පාඩම් කරද්දී නේද? සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ්. NaBH4. මේකෙදි අර 1 2 කතාවක් නෑ. මේකෙදි කෙලින්ම දාන්නේ බ්‍රැකට් එකක් ඇතුලේ මෙතනෝල් කියලා දානවා. මේ මෙතනෝලික් මීඩියම් එකේ තමයි දාන්නේ. ඒක. මෙතනෝල් මීඩියම්. මීඩියම් එක නේ? ඒ වගේ මෙතනෝල් මීඩියම් එක නම් මෙයා ප්‍රෙපෙයාර් කරලා දාන්න. ඒ මෙහෙමයි දැන් අරය ඩ්‍රයිවිත මෙයා මෙතනෝල් එහෙම හිතන්න එපා. හරිද? ගන්න ඔප්ටිමම්ම විදිහ තමයි අරන් තියෙන්නේ. ඒකටම ගැලපෙනම විදිහ. හරිද? ඒක පිටිපස්සේ තියෙන හේතු හිතන්න යන්නේ. එතන වැඩේ කියන්නේ මෙයා හරිද? මෙයා weak reducing agent එක.
weak reducing agent එකක්. එයාට අර ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් කරපු හැමදේම කරන්න බෑ. එයාට පුළුවන් දෙන්නෙක්ව reduce කරන්න විතරයි. හරිද? sodium borohydride in methanol medium, a weak reducing agent, reduce only aldehyde and ketone. aldehyde ketone විතරයි මෙයා reduce කරන්නේ. පැහැදිලිද මං කියන එක? aldehyde ketone විතරයි reduce කරන්නේ. ඒතකොට sodium borohydride දැම්මොත් aldehyde එක මොකාට යයිද? primary alcohol එකට යයි. ketone එක secondary alcohol එකට යයි. ඒකට දැන් ඔගේ අනිත් පැත්තට ආපස්සට වෙන්න හිතුවොත් අපිට එනවා aldehyde එකක් primary alcohol කරන reagent දෙකක් ඉන්නවා. for example ඔය දෙකෙන් කවුරු දුන්නත් තේරෙන්න ඕන. ඒ වගේමයි ketone එකට. reagents දෙන්නෙක් ඉන්නවා. තේරුණේ? අරයා weak. ඒ හින්දා තමයි දෙකක් විතරක් reduce කරන්නේ. IMCQ වල අහලා තියෙනවා carboxylic එහෙම reduce කරන්න පුළුවන්. carboxylic reduce කරන්න sodium borohydride එක බෑ. අපේ syllabus එකේ තියෙන reducing agent එක ඔය දෙක. තව තිබිලා තියෙනවා ඉස්සර. හරිද? ඔයගොල්ලෝ 80 ගණන් එහෙම පේපර් කරලා හරි. කරොත් එහෙම ආට හම්බෙයි. හරිද? ඉතින් ඒක පොඩ්ඩක් ඇවිල්ලා අහගන්න මොකක්ද කියලා. නැත්නම් සමහර ස්කෝලෙත් උගන්වයි සමහර විට දැන් පොඩක්. ඈ. පියෙන් ලික් කරගන්නත් වෙලා මදි වෙන්නේ නේද? ෆෝන් එක ඉව කරන්න ටයිම් නැහැ නේ කොහොමද? අර පරි වෙලා හරි යන්නොත් ඒවා ඒ ලෙවල් එන්නේ නැහැ. ඒ ලෙවල්ස් වලට එන්නේ නැහැ. එන්නේ මේ දෙක විතරයි ආ. reducing agent එකේ විදිහට ලියන්න ඔය විදිහට. හොඳයි? හා. දැන් එන්න මේ අපි හැමෝගෙම හිතේ සතුට වෙනුවෙන් එක MCQ එකක් කරමු. දැන් මේක කොහොමද අහන්නේ කියලා පොඩි අදහසක් ගන්න. page number 58 page number 58 page 58 වල MCQ එකක් තියෙන උඩම අන්න ඒක කරමු. මේ වගේ points උත් අර direct questions විදිහට exam එකේ අහනවා. ඒක දාන්න. ඒකත් ලියන්න. ඔය ස්ටේට්මන්ට් ගොඩේම දාලා දාන්න. ඔය එතන තමයි ඔක්කොම එක තැනකට. හරිද? ඒතර ඔය පළවෙනි theory point එක හොඳේ. මොනවාද? reduction. අද අපි ලොකු ස්ටෙප් එකක් තියෙනවා නේද? ඔක මම ඉතින් ලොකුයි හොඳයි ගගා හිතේ වැඩක් නැහැ. ඔක කරලම් බලන්න ඕනේ. මේ හැරලා ඉන්න උදේ පන්ති කරනවා වගේ නෙමෙයි හවස කරද්දී එකක් නිදිමත. ඔව් මගෙන් ඔයගලන් මට මේ ඔය ළමයිනුත් මිනිස්සු නෙමෙයි. පොඩ්ඩක් නිදිමතක් එන්න පුළුවන්. ඒ වෙලාවට යාළුවා නිදි කිරනවා නම් අනිත් යාළුවාගේ උපකම තමයි කොනෙක්ට් කරන්නේ. හරිද? හරි question එකේ answer එක මොකද්ද? answer එක මොකක්ද? මෙන්න මෙහෙම compound එකක් ඉන්නේ. CO2 C2H5 CHCHO CH double bond CH2 sodium borohydride තමයි දාලා තියෙන්නේ. හරිද? දැන් ළමයි මේ compound එක මෙහෙම ගන්නෙ නැතුව සමහරට ළමයින්ට මේව පැටලෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ මේ කියන්නේ CO2H කියන්නේ කවුද කියලා ක්ලික් වෙන්න. හරිද? මෙන්න මෙහෙම group එකක් තමයි ඔය ඉන්නේ. අනිත් එක CHO කියන්නේ මෙන්න මෙහෙම group එකක්.
මේ තියෙන එකක් මේ තියෙන තව එකක්. හරිද? දැන් මෙතන ඉන්නේ මොන ගෲප් එකක්ද? එස්ටර් එකක්. මේ ඉන්නේ ඇල්ඩිහයිඩ් එක. ඒතර සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මම රෙඩියුස් වෙන්නේ කවුද? දෙන්නම රෙඩියුස් වෙයිද? නෑ. ඇල්ඩිහයිඩ් එක විතරයි. හරිද? ඇල්ඩිහයිඩ් එක විතරයි. එතකොට හැදෙන ප්‍රොඩක්ට් එක මොකද්ද? සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මොත් NaBH for methanol දැම්මොත් මොකද්ද හැදෙන්නේ? අර කාබොක්සිලික් ගෲප් ඒව හැමෝම තියෙනවා. CO2 C2H5 හැමෝම තියෙනවා. දැන් ඩබල් බොන්ඩ් එක වුණත් කිසිම චේන්ජ් එකක් වෙන්නේ නැහැ ළමයි. ඩබල් බොන්ඩ් රෙඩියුස් කරන්න ඔය කාටවත්. හරි? ඉතින් මෙතනින් CH2OH එකක් වෙනවා. මොකක්ද ආන්සර් කියන්නේ? ආන්සර් 5. හරිද? දැන් ඔතන ලියා ගන්න ඉඩ තියෙනවනේ ඔතන. දාගන්න මේ වගේ පොඩ ඉඳගන්න ලස්සනට ස්කෑන් කරලා. ආ ලියන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්ම නම් කවුද හැදෙන්නේ? ඩ්‍රයි මීඩියම් එකේ H+H2O දැම්මහම අවසානයේට මොනවද ඔයාට හම්බෙන ප්‍රොඩක්ට් එක කියලා තියෙන්නේ. හරි? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්ම නම් කවුද හම්බෙන්නේ? හරි? කවුද හම්බෙන්නේ? මේ දෙන්නම රෙඩියුස් වෙනවා. දෙන්නම රෙඩියුස් වෙනවා. මෙයා CH2OH එකකට යනවා. මෙතනත් එක්ක අර හිටපු එස්ටර් එකේ හිටපු ඇල්කොහොල් ගෲප් එක ඩිසෝසියේට් වෙනවා. CH double bond CH2. මෙන්න මේක තමයි කම්පවුන්ඩ්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මනම් එස්ටර් එක ඩිසෝසියේට් වෙලා ප්‍රයිමරි ඇල්කොහොල් එකකුයි අදර් ඇල්කොහොල් එකකුයි හම්බ වෙනවා. හරිද? ඒකත් එක්ක හිටපු කෑල්ල හම්බ වෙනවා. මේ කෑල්ල වෙනම ඇල්කොහොල් එකක් විතර හම්බ. ක්ලියර්ද ළමයි? ඔය දෙකම එක්සෑම්ස් අහලා තියෙනවා. ඉතින් පළවෙනි තියරි පොයින්ට් එක ෂේප්ද කට්ටියට පුළුවන් නේ. ඒක අමාරුයි නෑ. හරි. යනවා ඊළඟ. හරිද? දැන් බලන්න බෝඩ් එකේ දිහා. ආ හරි හරි. මේ බලන්න. මේ මොන කම්පවුන්ඩ් එකක්ද? ඇල්කිල් හේලයිඩ්. ඇල්කොහොල් එක මේ ඇමීන් එක. මෙයා ගැන අපි පොඩ්ඩක් කතා කරමු කාටේ. හරි. ඉතින් ඇල්කොහොල් එකක් ඇල්කිල් හේලයිඩ් එකක් ඇල්කොහොල් එකක් කරන්නේ මොනවද පුතේ දාන්න ඕනේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් aqueous medium එකේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් aqueous medium එකේ දාන්න පුළුවන්. ඊළඟට මේක ඇමීන් එකක් කරන්න මොනවද දාන්නේ? conc NH3 දාන්න. මේක පාඩම් කරගන්න ඕනේ. සමහර අය තාම බලලා අපි පේනවා මූණෙන්. මොන ලොකු රිස්ක් එකක ඉන්නේ. ළමයි සතියක් ස්ටඩි කරලා මේවා කරගන්න. රයිට්. ඊළඟට අපි කතා කරේ නැති අලුත් පොයින්ට් එකක් තමයි ඔයාලට ඇල්කොහොල් හදන්න ඕන මේ ඇමීන් එකකුත් පුළුවන්. හරිද? මොනවද දාන්න ඕනේ? NaNO2 sodium nitrite එක දෙකම දාන්න ඕනේ dilute HCl දාන්න.
හරිද? ඕක දැම්මහම වෙන මෙකැනිසම් එක ගැන හිතන්න එපා කොහොමද වෙන්නේ අරකට. ඒක අපි ඇමීන් වලදී කතා කරමු. යුනිට් 10 වල. හරිද? දැන් සිම්පලි ඔයා ඔලුවට ගන්න මේ NH2 group එක OH group එකකට කන්වර්ට් වෙනවා. එච්චරයි. හරිද? දැන් තා පොඩ්ඩක් නිකන් ඉස්සරහට ගියොත් සමහරව MCQ වල එහෙම දෙනවා මේ දෙන්න වෙනුවට HNO2 කියලා. පොඩි ඉනෝගිනික් කැලලක් එහෙම මතක් වෙනවා. මෙතන කොහොමද HNO2 එන්නේ කියලා. ඔයාලා මතකද? මතක නේද? ඔව්. ඩයලූට් ඇසිඩ් දැම්මම ගෑස් රිලීස් කරන සිටුේෂන් කියලා ඉගෙන ගත්තානේ. ඒක එකක් තමයි නයිට්‍රයිට්. NO2 මයිනස්. එයා HNO2 තමයි මුලින් හදන්නේ. හදලා ඒකම හිතන්නේ. එයා unstable. ඉතින් easily dissociate වෙනවා වෙන gases වලට NO, NO2 වලට කැඩෙනවා. ඒක විදිහට කැඩෙනවා. හරිද? කොහොම හරි දැන් NO2 තමයි හරිනම් මෙතනට දාන ඕන reagent එක. හැබැයි අපිට HNO2 කියලා questions එක ලියන්න බෑ. ඇයි ඒ? අර කියපු කතාවේ ඉඳ HNO2 is unstable compound. ඒක කැඩෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? අපිට ඕන වෙලාවට HNO2 හදාගන්න. එතන medium එකේදී හදාගන්න. එයා මේ දෙන්න වෙන වෙනම දානවා. HNO2 ලියන්නේ නැහැ. ලියුවොත් වැරදි. ඔව් මේක තමයි ලියන්නේ. හැදෙන්නේ මම කියන questions වල MCQ වල එහෙම නිකන් බැරි වෙලා හරි මම කියන්නේ යනවට නෙමෙයි. හරිද නේද? දුන්නොත් HNO2 කියලා. ඒකෙන් තේරුම මේක තමයි. හරි? දුන්නොත් MCQ එකේ question එක අහද්දි ප්‍රශ්න එක දෙනවා. clear ද ඔක? අලුත් reaction එක NH2 group can be converted to OH using sodium nitrite and dilute H NaNO2 and dilute H කියලා. හරිද? ඊට තව පොඩි දෙයක්. ඔයාලට ඕනේ නම් පුළුවන් පොතේ මෙහෙම මෙහෙට එන්න. මොනවද දාන්න ඕනේ? alcohol එකක් OPBr3 CCl5 CONCHBr anhydrous zinc chloride එක CONCHCl මොනවා හරි දාන්න පුළුවන් අපිට කැමති හැලජන් එකක් halide එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. ඒක මේක ඇවිල්ලා පොඩි හිච්චි කන්වර්ෂන් එකක් වගේ. මෙහෙට පොයින්ට් කොහෙට හරි යන්න පුළුවන්. මේක පොඩ්ඩක් වෙනම මතක තියාගන්න ඉතින් එකක් තියෙනවා. හොඳයි. ඔයාලට සාමාන්‍යයෙන් ඇමීන් එකක් වගේ හම්බුනම ඔයාලට තේරෙනවා මේක තියෙනවා. දැන් ඔයාලට කිව්වොත් එimhe ඇමීන් එකක් දීලා ඇල්කොහොල් ඇල්කිල් හේලයිඩ් එක හදන්න කියලා. මෙතනින් බෑක්වර්ඩ් යන්න බෑ. ඔයා මොකද කරන්න ඕන? ඇමීන් එක ඇල්කොහොල් එකක් දාලා ඇල්කොහොල් එක ඇල්කිල් හේලයිඩ්. මේක තමයි සයිකල් එක යන්නේ. හරි පොඩි කන්වර්ෂන් එකක් මෙතන තියෙනවා. තේරුණානේ? මේ හැම එකකම වෙන්නේ ළමයි R group එකට ඒගොල්ලෝ අත තියන්නේ නැහැ. හරිද? වෙන්නේ මොකක්ද? අර තියෙන හැලජන් එක H2 වෙනවා කියන හැලජන් වෙච්චනවා. ඒ වගේ එකක් තමයි වෙන්නේ. චේන් එකට කිසිම කාබන් චේන් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. තේරුණාද? අන්න එහෙම කිව්ව ගමන් ඔයාලට හිතෙනවා. හදිස්සිය හරි මෙතන හිටියනම් ප්‍රයිමරි ඇල්කොහොල් එක. ඔයාලට ප්‍රයිමරි ඇල්කිල් හේලයිඩ් එක. ඔයාලට හම්බෙන්නේ මොන ඇල්කොහොල් එකක්ද? ප්‍රයිමරි ඇල්කොහොල් එකක් හම්බෙන්න ඕන. ක්ලියර්ද? මෙන්න මේ වගේ CH3 Br ඉන්නවා. CH3 Br එක ඇල්කොහොල් කරාම ඉන්නේ CH3OH. මේක CH3 පොඩක් නැති කරන්න එහෙම දාමු නැත්නම් කර සමහර පොළොවලු ගන්නවා මේක ප්‍රයිමරි මේ කියලා. පදයක් වෙනවා නැත්නම් මේව දාමු. හරිද? දැන් ප්‍රයිමරි ඇල්කිල් හේලයිඩ් එක ප්‍රයිමරි ඇල්කොහොල් එකකට කන්වර්ට් වෙනවා. මේකට ඇමෝනියා දැම්මොත් මොකක්ද හම්බෙන්නේ? CH3CH2NH. හරි? ඉතින් මෙහෙම යනවා. නේද? මේ මම කියන්නේ මෙයා ප්‍රයිමරි මේකත් ප්‍රයිමරි මෙයාත් ප්‍රයිමරි. හරි එතකොට අපි ඇල්කිල් හේලයිඩ් and ඇල්කොහොල් ක්ලාසිෆයි කරේ කොහොමද? OH bearing කාබන් එක මේකනේ. ඒ කාබන්ට R group කීයක් ඉන්නවා? හැලජන් bearing කාබන් එක මෙයානේ. ඒ කාබන්ට R group කීයක් ඉන්නවා? එහෙමයි ක්ලාසිෆයි කරන්නේ. හැබැයි ළමයි මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. දෙයට බලන්න ඈ. CH3CH3Br එක. ආට ඇල්කොහොල් එකට ගෙනියන්න පුළුවන්. OH එකක් දාලා ආයේ ඕක ඇමීන් එක කරන්නත් පුළුවන්. ඇමීන් එක කරන්නත් පුළුවන්.
එතකොට දැන් question එක කියනවා මෙහෙම. primary alkyl halide එකක් ඉන්නවලු. ඒක primary alcohol එකකට යනවා. අර primary alkyl halide secondary alkyl halide එකක් ඉන්නවලු secondary alcohol එකට යනවා. හරිද? ඒ secondary alkyl halide එක amine එකක් කරාම primary amine එකක් කියලා කියනවා. හරිද? ඔය පොඩි සීන් එකක් එතන තියෙනවා. හරිද? ඒකේ reason එක මෙහෙමයි. alkyl halide and alcohol classify කරන්නේ මම අර ඔයාලට මතක් කරා වගේ depending on the number of R groups connected to the OH bearing carbon. The halogen bearing carbon. එහෙම තමයි alkyl halide and alcohol classify කරන්නේ. හැබැයි amine classify කරන්නේ එහෙම නෙමෙයි. amine classify කරන්නේ nitrogen ට set වෙලා තියෙන R group. බලනවද? nitrogen ට set වෙච්ච R group ගන්න. දැන් මෙතන nitrogen ට එක R group එකයි set වෙලා තියෙන්නේ. මෙතන nitrogen ට set වෙලා තියෙන්නේ එක ලොකු තඩි R group එකක් set වෙලා. එන්න මේක primary කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් මේක tertiary alkyl halide එකක් අරන් ගියත් හම්බෙන්නේ අන්තිමට primary amine එකක් හම්බ. එහෙනම් අද secondary amine කියලා එහෙම තියෙන්නේ මේ nitrogen ට තව R එකක්. H එකක් අයින්. මතර tertiary amine, ordinary amine, ammonium salt කියලා අපි කතා කරා. ඒවා වෙනම හම්බෙන්න set. ඒවා අපිට conversion වෙලා හම්බෙන්නේ නැහැ. හරිද? අපිට හම්බෙන්නේ අනිවාර්යෙන් primary amine එක විතරයි. අර මම මේක කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. MCQs වල දෙනකොට ඔක confuse වෙනවා කාට. දැන් පටන් ගන්න primary alkyl halide එකක්. මේක secondary alkyl halide එකක් ඉන්නවා. primary amine එකක් හැදෙනවා කියන්නේ. ඒක පාට ඒ කොහොමද කියලා හිත. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි definition එකේ වෙනසින්. clear නේද ඔබ? ඒතර මෙතන R group ගන්න මෙතන දෙකයි. එකයි secondary කි. මෙයාගේ R group දෙකයි එකයි secondary. මෙතන nitrogen ට එක ලොකු R group එකක් ඉන්නේ. ඒ හින්දා ඒක primary කියලා. clear නේද? දැන් මේ වගේ compounds එහෙම OH වලට connect වෙච්ච R වලින් කීම connect කරන්න ගනින්න බෑ. කොහොමද ඉතින් OH දෙක R එක connect වෙන්නේ? ඒක තමයි අර මෙතනට ගෙනල්ලා බලන්න. මොනවද type. තේරුද? බුදුමතයිනේ. හරි. මෙන්න මේකට අග්ගල් ලියමු. මේක ලියන්න ඕනේ අර ඔයාලා ඉඩක් ඉතුරු කරගත්ත නේද? 852 වල. එතන දාන්න. ඔතන එකක් ලියලා නෑ පුතේ මේ කොන්ක් ඇමෝනියා දාන එක. ඒක දාගන්න. කොන්ක් ඇමෝනියා දාන එක දාගන්න. ඔය දෙවෙනි තියරි පොයින්ට් එක හොඳේ. හරි ලියන්න දාන්න. ලියන්නද? ඒත් දැන් මම මොකද්ද කිව්වේ? ආයෙත් මතක් කරගන්න ග්‍රෙනාඩ් යූස් කරලා කරන රියැක්ෂන් ටික අපිට ඊළඟට එන්න ඕනේ. පැටර්න් එකට. හරිද? මොනවද ඒ ග්‍රෙනාඩ් වල තියෙනවා නියුක්ලියෝෆිලික් කැරක්ටර්. ඒකෙදි ආ රියැක්ට් කරනවා ඔයගොල්ලෝ කිව්වා හොඳයි. කලින් අහුවාම ඇල්කොහොල් හදනවා ඔය හැම වතාවකම ඇල්ඩිහයිඩ් එකක් නෝමල් මෙතනල් ඇරෙන්න අනිත් ඇල්ඩිහයිඩ්ස් සෙකන්ඩරි ඇල්කොහොල් වෙනවා. අලුත් ආරක සෙට් වෙන හින්දා. මෙතනල් වලට එක ආර එකක් එන නිසා ඒක ප්‍රයිමරි ඇල්කොහොල් එකක්. හරි? ප්‍රයිමරි ඇල්කොහොල් එකක්. ඒ සේම් එක ලියන විදිය මම පොඩ්ඩක් ඔයාලට කොහොම මෙහෙම ලියන්නේ. ග්‍රෙනාඩ් එක ලියලා මෙතනල් ඇරෝ එක උඩ ලියන්න කියලා. ඒක ටිකක් ටෙස්ට් කරාට මේ මතක තියාගත්ත හැකි අර MTBR එක තමයි CH2OH එකක් එන්නේ. මම ආයි කිව්වා මේ සිලබස් එකේ තියෙන ක්‍රිස්ටල්ස් එක විතර ගන්න පුළුවන් කාබන් එකක් වැඩි කරන ක්‍රමය මෙතන ඇල්ටෝ යන්නේ. අර තව මෙතෙක් තියෙනවා මේ ඔයගොල්ලෝ සජෙස්ට් කරා වගේ තව තියෙනවා. නේ? තව තියෙනවා ඉතින් මේ විතරයි තියෙන්නේ. මේ ඒවා ඇත්තටම ලියන්න එපා. එහෙම ඔයාලට ලියන්න දෙන්නේ නැහැ. ඔයාලා දැකලා තියෙන විතර කොටුවක් ඇතුලේ රීජන් කාලා දෙනවා. අද ඒ කන්වර්ෂන් එක කරනවා. ඒ කොටුව ඇතුලේ සාදාත් කේසියෙන් දෙන්නේ නැහැ ඔයාලට. මම කියන්නේ පැහැදිලිද? මෙතන තමයි දුන්නොත් දෙන්නේ. ඉතින් ඒවා මතක තියාගන්න ඉන්න. මේ එකක්. ඒතර තව මොනවද මේ ග්‍රෙනාඩ්ගේ රියැක්ෂන්ස් ඔයගොල්ලෝ කිව්වා කීටෝන් එක රියැක්ට් කරනවා. කීටෝන් එක ග්‍රෙනාඩ් රියැක්ට් කරොත් දැන් කීටෝන් එකේ ඔල්රෙඩි R දෙකක් තියෙනවනේ. ග්‍රෙනාඩ් වලින් තව ඇඩිෂනල් R එකක් එනවා. ඒකට R තුනක් එනවා. කියන්නේ ටර්ෂරි ඇල්කොහොල් එකක් හැදෙනවා. එහෙම මතක තියාගන්නත් පුළුවන්. කීටෝන් එකේ ඉන්න R groups දෙක මේක R1 R2 කියන්නකො. ආ ග්‍රෙනාඩ් එකෙන් CH3 MTBR එකක් දාන මේ සෙට් එකම දාන්න.
ඉතල වෙන්නේ මොකද්ද? R1 OH R2 අර CH3 එක සෙට් වෙනවා. මේක ටර්ෂරි ග්‍රැනයිට් එකක්. ටර්ෂරි ඇල්කොහොල් එකක් යනවා. ඊළඟට ළමයි මේ අපේ එස්ටර් එක එස්ටර් එකට ග්‍රැනයිට් දැම්මහම මොකද්ද වෙන්නේ? ඒකෙදි අර CH3 ග්‍රැනයිට් අපි දාන ග්‍රැනයිට් එක දෙසරයක් සෙට් වෙලා අර ඇල්කොහොල් එක වෙනම R2OH කියලා ගැලවෙනවා. ඔය හැම එකකම මතක ඇතුව හයිඩ්‍රොලිසිස් කරන්න ඕන. මතකද ඒක තමයි තුන්වෙනි තියරි පොයින්ට්. පුළුවන්ද? ඔක්කොම එකපාරක් කියන්න. හරිද පළවෙනි එක? lithium aluminium hydride and sodium borohydride. හරිද? lithium aluminium hydride is a strong reducing agent which can reduce මොනවාද? aldehyde, carboxylic acid halide esters to primary alcohol. ඊළඟ ketones are reduced to secondary alcohol. ඒක හරිම ලේසි පටලෙන්නේ නෑ ඔයාලට. ketone වල R දෙකක්. මේ දෙක හැමෝම තියෙනවා. right? ඊළඟට මේ sodium borohydride කියන්නේ reducing agent එකක්. හැබැයි යා ටිකක් weak. ඒකට reduce කරන්න පුළුවන් aldehyde ketone විතරයි. ඒකෙන් MCQ එහෙමත් අහන්න. හරි? ඊට පස්සේ දෙවෙනි point එක alcohol හදන්න පුළුවන් amine වලින්. මොනවද දාන්නේ? NaNO2 Dylhexia දාන්න ඕන. NaNO2 Dylhexia. ඒකට වෙන්නේ මොකද? NH2 group එක OH එකකින් replace. එතන තියෙන චූටි මේ නිකන් conversion එකක් වගේ නිකන් එකක් තියෙන්නේ. ඔයාලට alkyl halide දෙකෙන් amine එකට ඇවිල්ලා alcohol එකට යන්නත් පුළුවන්. alkyl halide දෙකෙන් directly alcohol යන්නත් පුළුවන්. පොඩි reaction set එකක් තියෙනවා. එතන අපිට confuse නොවී තියාගන්න ඕන point එක තමයි alkyl halide and alcohol are classified according to the number of R groups on carbon. හරිද? but amine classify කරන්නේ number of R groups on nitrogen. ඒ හින්දා අර සමහර විට කියවෙන්න පුළුවන් MCQ වල එහෙම statement වල නේ secondary alkyl halide එක primary amine එකක් දෙනවා. ඒක හරියද? හරිද? අර classification වල difference එක හින්දා secondary alkyl halide එක දෙන්නේ primary amine එකක් තමයි. හරිද? මේක පොඩක් confuse නොවී තියාගන්න මේක මතක තියාගන්න. ඊළඟට දැන් ඔය මතක් කරපු කේස් දෙක කලින් සතියේ ගන්නකො මෙන්න මේ කේස් දෙක මේක කිව්වා. මොකද්ද මේ? Nucleophilic reactions of quinine. හතරක් තියෙනවා. aldehyde except methanol. මොනවද දෙන්නේ? react to form secondary alcohols after hydrolysis. Methanol react with quinine to form primary alcohol with one additional carbon after hydrolysis. ඒ කියන්නේ quinine ගේ තිබ්බ carbon එකට තව අලුතෙන් එකක් set කරනවා. මෙහෙම ලියන්න. ඒ වගේ conversion වල එක එන විදිහත් වෙනවා. හරි ඊළඟට ketone එක්ක quinine react කරලා second tertiary alcohol හම්බෙනවා. esters එක්ක react කරලා tertiaryමයි හම්බෙන්නේ. හැබැයි ඒකේ R group දෙක එක වගේ. අපි additional alcohol එකකුත් හම්බෙනවා. ඒ අර S එකේ තිබුණ alcohol group එක. ওই ටික තමයි දැනට කිව්ව points තුන. කාටවත් මම කියන්න පුළුවන් නේද? ඔය මතකයි නේද? හා බලන්න. හරිද? තා පොඩි එකක් තියෙනවා ඒක කතා කරලා break එකක් දෙන්න. හතරවෙනි එක. හරිද? දැන් එන්න පොඩ්ඩක් මේ අපේ past paper question එකක් ඔයාලට පෙන්නන්න. 2024 A level question එකට පොඩ්ඩක් යන්න. ඒක තියෙන්නේ page number 61. page number 61. page number 61 වල තියෙනවා. පිටුවේ අන්තිමටම තියෙන්නේ 2024 A level essay. මම පොඩක් මෙහෙම කියනවා විතරයි. ඔයාලා ලියන්නේ. පුතේ බලන්න අන්තිමට හදන්න තියෙන compound එක මොකද්ද? මොකද්ද? tertiary alcohol එක. හරි පොඩි එතනින් ලියන්නකෝ. B කියන්නේ tertiary alcohol එක. බලන්න හිතන විදිහ මම ඔයාලට explain කරන විදිහ ඔයාලා මේක තව improve කරගන්න ඕනේ practice එකත් එක්ක. අනිවාර්යෙන් පුළුවන්. මේ මහා ලොකු කන්වර්ෂන් අහන්නේ හරිද මේ මොඩි හිමිච්චන් එකක් අහන්නේ ඔහත් භාගයක්වත් ළමයි කරන්නේ නැහැ හරිද ඒක ප්‍රශ්නේ ඔයාලා ඉගෙන ගන්න ඒ කරලා දේවල් තියෙන්නේ මේක ටර්ෂරි ඇල්කොහොල් එකක් දැන් හිතන්න
පටන් ගත්ත කොහෙන්ද බලන්න ඉනිෂියල් කම්පවුන්ඩ් එක දීලා තියෙනවා. ethanol which has only 2 carbon. carbon දෙකයි. හැබැයි ඉවර කරලා තියෙන කාබන් ඩ්‍රොප් එකක් තියෙන එන තඩි කම්පවුන්ඩ් එක. ඒ කියන්නේ අනිවාර්යෙන් චේන් ඇසෙන්ඩින් වෙලා තියෙනවානේ. කියන්නේ කාබන් ගාන වැඩි වෙලා තියෙනවා. එතකොට චේන් ඇසෙන්ඩින් එක්ක ටර්ෂරි ඇල්කොහොල් එකක් හදනවා නම් අන්න අර වාදයට ගුගන්නපු ක්‍රම දෙක තමයි තියෙන්නේ. මොනවද? එක්කෝ කීටෝන් එකකට ග්‍රිනාඩ් දාන්න. නැත්නම් හරිද S එකකට ග්‍රිනාඩ් දාන්න. දැන් අපි පොඩ්ඩක් නිකන් මේක සැකයක් වගේ ආවොත් විභාගෙදි ග්‍රිනාඩ් වලින් මොකද මේක යන්න ඕනේ කියලා. ආ කොහොමද සැකේ නැති කරගන්නේ? අර ලිස්ට් එක බලන්න. ලිස්ට් එකේ තියෙන්න ඕනේ ග්‍රිනාඩ් හදාගන්න ඕනේ දෙයක්. මැග්නීසියම් ඩ්‍රයි තියෙනවද? තියෙනවා. ඔය තියෙන දෙවෙනි. ඒ කියන්නේ මේක ග්‍රිනාඩ් ප්‍රෝ යන එකක් තමයි. අනිවාර්යෙන් ග්‍රිනාඩ් හදන්න වෙනවා. තේරෙන්නේ? එහෙනම් ළමයි දැන් කල්පනා කරන්න මේ අපේ V කියන්නේ ටර්ෂරි ඇල්කොහොල් එකක් නම් හරිද? T කියන කම්පවුන්ඩ් එක කවුරු වෙන්නවද? T TP කවුරු වෙන්න පුළුවන්ද? එක්ක කීටෝන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් එස්ටර් එකක් වෙන්න පුළුවන්. පොඩ අපි ලියමු T ළඟින් කීටෝන් O එස්ටර්. කීටෝන් O එස්ටර්. මොකද කීටෝන් එකකට ග්‍රිනාඩ් දාලා ටර්ෂරි ඇල්කොහොල් හැදෙනවා. එස්ටර් එකකට ග්‍රිනාඩ් දාලා හැදෙනවා. T වෙන්න පුළුවන්. අපි පස්සේ අද පාඩම ඉවර කරන්න එතනින්. ඔය කන්වර්ෂන් දෙක කරනවා. එන්න පෙන්නනවා මේ බලන්න මේක තමයි හරියටම කියලා ඒවලට කියලා පෙන්නන. හරිද? එතකොට බලමු. දැනට හිතෙන්න ඕනේ මොකද්ද? T can be a ketone or ester. එතකොට ළමයි කවුද Q කියන්නේ? Q කියන්නේ කවුද? Q කියන්නේ අර වෙනම ස්ටෙප් එකක ගිහිල්ලා හදලා මෙහෙට ගෙනල්ලා දාන එක්කෙනා. Q කවුද? ග්‍රිනාඩ් වෙන්නේ. Q ළඟින් දාගන්න ග්‍රිනාඩ්. එතකොට අර උඩ බ්‍රාන්ච් එකක් ගිහින් තියෙන වෙනම ඒ ග්‍රිනාඩ් හදලා දෙන එක. ඒ ප්‍රශ්නේ ඇනලයිස් කරන විදිය. ඒවානේ හදන ග්‍රිනාඩ් එක ගෙනල්ලා දානවා. දාපු එක එහෙනම් කීටෝන් එකක් කරේ ස්ටෑක් කරේ වෙන්නේ. ඒක තේරෙනවද කට්ටියට? T can be a stove win. The reaction 6 කියන්නේ මොකක්ද? දැන් අපි ලියපු හැම එකකම Roman number 1 Roman number 2 දාලා එකපාරනේ ලියන්නේ. මේක එහෙම නෑ තියෙන්නේ නේ පුතේ. T වලින් U හදලා තමයි U වලින් V ට ගිහින් තියෙන්නේ. එහෙනම් අර දෙවෙනියට කරන එක අපි number 2 කියලා දාපුවම මෙයාලා reaction 6 කියලා දාලා තියෙනවා. hydrolysis. ලියන්න. reaction 6 කියන්නේ hydrolysis. තව එකක්. reaction 2 එකට එන්න ඕනේ කවුද? මොනවද reagents? reaction 2 එකට Mg dry එක. ඔව් ග්‍රිනාඩ් හදන එකනේ. ඒක ලියන්න. reaction 2 ළඟින් දාන්න Mg dry. දැන් ඊයේ පන්තියේ දරුවෙක් ඇහුවා මේ දැන් හයිඩ්‍රොලිසිස් කරන්න දාන්නේ H+H2O නේ. දැන් අර පෙට්ටිය ඇතුලේ H+H2O නෑ. ඒකෝට එහෙම ලියත හැකිද H+H2O නැති එක. නැති එකක් ලියන්න බෑ. යව ලියත හැකි ලකුණු දෙවි. එහෙම මොකද කරන්නේ? මොකක්ද ලියන්නේ එතන? dilute sulfuric ලියන්න. ඒක H+H2O මනේ. ඒක අපි ඒකට ගන්න ඕනේ ඈ. යම්ෙන් ලියන්න එපා. කියන dilute acid එක දාන්න. dilute sulfuric තමයි දෙන්නේ. ඒකද මතකයිනේ? කිව්වා ඒක. දැන් යන්නේ එහා පැත්ත page එකට 62. ඒක දිනවා 2023 A level essay. ඊට කලින් අවුරුද්දේ. කවුද මේ F කියන්නේ? page 62. F කියන්නේ කවුද? tertiary alcohol. ආයෙ ලියන්නකො tertiary alcohol. tertiary alcohol. දැන් මේකේ ග්‍රිනාඩ් එක කවුද? D. D ළඟින් දාන ග්‍රිනාඩ් කියන්නේ. එහෙනම් පුතේ D වෙන්න පුළුවන් කවුද? D වෙන්න පුළුවන් කවුද? S හරි කීටෝන් හරි.
මේ පුතේ D වෙන්න ඕනේ DD S ට හරි කීටෝන් හරිනේ. S ට හරි කීටෝන් හරි වලට ග්‍රිනාඩ් එක දාලා හැදෙන ප්‍රොඩක්ට් එක E කියන ප්‍රොඩක්ට් එක හයිඩ්‍රොලිසිස් කරලා තියෙනවා. එහෙනම් මේක රියැක්ෂන් 5 කියන්නේ හයිඩ්‍රොලිසිස්. රියැක්ෂන් 5 කියන්නේ හයිඩ්‍රොලිසිස්. රියැක්ෂන් 3 කියන්නේ මැග්නීසියම් ඩ්‍රයිව්. මැග්නීසියම් ඩ්‍රයිව්. දැන් තේරෙනවද ඔයාලට ඕක මහා අමාරුවක් නෑ. මම දැන් ඊළඟට කරන්න කියන එක පාඩම් කරාට පස්සේ ඕක ට්‍රැක් කරනවා කියන්නේ නැති. බලන්න තුන කන්වර්ෂන් ටික කරමු. ඕකම ඉතුරු කොටස ඊළඟ දවසේ කරා. ඒක රෙකෝඩින් එක ගන්න එක අනිවාර්යෙන් මේක දාන්නවා. 7 වෙනිදා විතර බලලා ඊළඟ සතියේ පන්තියට එන්න ඕන. හැමෝම බලන්න. ආයේ මම දැන මුත්තයි ගෝලිය රොත්තයි වගේ ඉන්නේ නැතුව මම මැදින් පටන් ගන්නෙ දැන්. ඔබමයි කියලාම ඉවරගෙන මේක තේරෙන්නේ නැහැ බලට බැලුවේ නැත්නම් ආයෙ ගන්න තේරෙන්නේ. හරි ඒ හින්දා මේ ඊළඟ සතියේක හරි වැදගත්. ඉතින් මම මැදින් පටන් ගන්න කරන්නේ. කියන්නේ අමාරු පාසදී ඊළඟ සතියේ කරන්න ගොඩක් ඒ. ඉතින් මම ඔක්කොම කරන්නේ ඊළඟ සතියේ. එතකොට මේක අමතක වුණොත් බලන්න. එන හොඳට බලන්න තේරුම් ගන්න. අද අගෙන ඉන්න නැවත මතක් කරගන්න විතරක් රෙකෝඩින් කරලා කරලා නෝට් එක කරලා නිකන් ගන්න. ඇල්කොහොල් ඉවර කරගෙන ඕන වෙන පිටු ටික වුණත් දැන් අපි 60 ගණන් කතා කරන්නේ. 66 67 වෙනකන් ඇල්කොහොල් ඉන්නේ. පිටු 80 ගානේ ටියුබ් එකේ තියෙන්නේ. එහෙනම් භාගයට වඩා දැන් ඉවර වෙනවා ඇල්කොහොල් ටික ඉවර වෙනවා. එතන පොඩ්ඩයි ඊට පස්සේ කතා කරන්නේ. ඇල්කිල් හේලයිඩ් හරි ඇල්ඩිහයිඩ් එස් කීටෝන් කියලා මට උගන්වන්න තියෙන්නේ මේ ටිකම තමයි ආයෙසරේ. අලුත් පොඩි ටෙස්ට් එකක් දෙකක් තියෙනවා උගන්වන්නේ. එන්න හරි වැදගත් අර තැනක් හොඳේ ලකුණු දැන් පේනවා මේ කීයද 23 කරන ලකුණු 45යි 24කට ලකුණු 60ක් දෙන්නේ. ඒ කියන්නේ A level විභාගේ ලකුණු 3ක්. එහෙම. ඕගැනික් ලකුණු 150 150ම ගත්ත හැකි ස්ටක් කේස් එකකට. ඉතින් එහෙම ගන්න අමාරුයි. දෙයක් තමයි තේරෙන්නේ. මේ ඕගැනික් එහෙම නැහැ. ෆුල් මාක්ස් ගත්ත හැකි 145 වුණත් ගත්ත හැකි. සාමාන්‍යයෙන් මං කියන්නේ නිකන් ඒවාට එතනින් එන අමතර ලකුණු 10 15 20ක් විතර එනවනේ අපේ ඇවරේජ් ටාගට් එක 110නේ ඒකක් ගන්න. තව 35ක් විතර වැඩියෙන් හම්බ වෙනවනේ. ඒක දැන් නැහැ කියලා ෆිසිකල් එකක් එක්කම කෙලවලා ගියොත් ඒ ලකුණු ගන්න බැලන්ස් කරන්න. වෙලා මදි වෙලා කරන්න බැරි වෙනවා ෆිසිකල් පාත්. ABC තිබ්බට AB විතරයි කරලා ඉන්නේ. C කියලා යනවා. ඒ වගේ වෙනාවට C වල ලකුණු ටික අතනින් හම්බ වෙනවා. හැදෙලි දෙන්න මේ ඕගනික් එක පුළුවන් තරම් try කරන්න ඕනවා කරන්න. ඕගනික් එකම අතරින්න එපා. එම හරිම රෙයාලි තමයි ළමයි ඕගනික් අදාරින්නේ. ඒකින් නොබල හිටියොත් තමයි. හරිද මේක අර මේ මහන්සි එක සැරේ වෙන්න මේ මාසේ එක වගේ අරගෙන ඔබ මාසෙන් ඕගනික් ඉවර වෙනවා. හරිද ඊට පස්සේ කරන්නේ questions නේ. හරිද එතකොට ඔය ටිකේදී ඔයා මේ මාසේ එන මාසෙකට ඕගනික් satisfactory මට්ටමකට එන්න දැන් ඒකේ short note එකක් හදලා පොඩි පොඩි දේවල් ටික අපි කරනවානේ අපි ඔයාලත් ගෙදරදී අනිවාර්යෙන් කරන්න ඕන. ඕගනික් යම් මට්ටමකට ගෙනාවා කියන්නේ ඔයාට මේ මහන්සි ආයෙ වෙන්න ඕනේ නැහැ. ඒ ලකුණු 20 ගාන ගන්න. මේ පහක් තියෙනවා. ඒකයි ස්ට්‍රක්චර් එකයි MCQ 12. MCQ දකින්න නැතිනේ පේපර් එකේ තියෙන. බලන්වම හින්නම easy. කියන වෙලාව විතරයි යන්නේ. අප හිතන්න දෙයක් නැහැ. කියවත් දෙන උත්තරේ. එහෙමද? නම මේ ලොජිකල් දාලා එහෙම එන්නේ හරි එකක් දෙයක් වෙනවා. එහෙම ලොජිකලි හිතලා ගහන්න. 12. මම පේජ් එක උනත් ළමයි ඉතින් එලිමිනේට් කරගෙන ගන්නෙ. නම ලියලා ගන්නවද කවුරුවත් නැහැනේ. ඒක මම කියන්නේ. දැන් මේ කෙමිස්ට්‍රි මේ EC එකක් ගන්න වෙන සබ්ජෙක්ට් එක ළමයිම තමයි ආගන්නේ හරියට ඒක නොකර. ඔයාලා මාත් එක්ක ළමයිට කරන්න ඕනේ. නැද්ද? අපේ ටාගට් එක මොකද්ද? අල්ටිමේට් ටාගට් එක මාර්තු වෙද්දී ඒකක් ගන්න මට්ටමේ ලකුණු 75. ඊට පස්සේ ඒක 85 කරගන්න එක ඔයාගේ ඇටේ තියෙන ඉතුරු මාර්ක්. හරිද? 75ට එන්න ඕන කොහොම හරි මාර්ක්. ටෙස්ට් වල එහෙම ඒ කාලේ තියෙන ටෙස්ට් වලින් බලන්න මම එක්සෑම් එකට ගැලපෙන විදිහට එකක් දෙන්න. සමහර ප්‍රශ්න අමාරු වෙලා තිබ්බා එහෙම නැතුව ගොඩක් ෆුඩ් ඩිෆිකල්ට් නැතුව එක්සෑම් ලෙවල් විදිහටම දෙන්නම් එකක් දෙයක් කියලා බලන්න මාර්ක් විතර. එමුණ තාක්ෂි. ඔබට තියෙන අඩුපාඩු ටික හදාගන්න පුළුවන්. දැන් උනත් වා කරන්න ඕනේ ඒක හොඳේ වෙන
ටෙස්ට් එකේ වැඩක් ගන්න ඕනේ. අඩුපාඩු හදන්න ඕනේ නේද? මේ අඩුපාඩුම තියෙන ගොඩක් නේ කොල්ල ගැස් එකක් උඩ ගිහින් ඉන්නේ. නැත්තම් බං මම පොඩි උණ්ඩක් කිව්වේ ඒකයි විභාග තියෙන එක කරන්න ඕනේ නැත්තම් වැඩක් නෑනේ. ඔයාලත් රැවටෙනවා අපිත් රැවටෙනවා. ඉතින් අම්මට සිරි වෙන්න ඕගොල්ලෝ වැඩ කරනවා. කරන මගුලක් නෑ. එදා පන්ති උත්තර දෙනවා විතරයි. ඒක ගිහින් බලන්න නෑනේ. මොනවත් නවුයි. වැඩ කරමු. කොහොම හරි පුතේ අවසානයේ වශයෙන් මේ ඔයාලා අපිට ඕනේ මොකද්ද? කෙමිස්ට්‍රි වලට ඒක. අනිත් සබ්ජෙක්ට් වලට ඒකක් ගන්න. බට් කෙමිස්ට්‍රි වලට ඔයා ගන්න ඒකක් අනිවාර්යෙන්. ඒක ගොඩක් පාරේ දාලා යන්න පුළුවන්. ඒකයි S2යි කිව්වත් අවුලක් නෑනේ. එහි බං නම්බු. නෑ කෙමිස්ට්‍රි ගේම ගන්න ඕනේ කට්ටිය. මෙහෙම අවසාන මොහොතේ ගයිය නම් ගන්නට වැඩි කරලා දෙයි. අනිත් ඔයාලා බයෝමැත්ස් යන ගුරුවරු නරකයි නෑනේ. තමයි ගැටෙනවා ගේම දෙන්නේ. කරද්දා. මේ පොඩි 125ක් විතර දාලා ගුරුවරයෙක්ගෙන් හම්බෙන්නවා. ඉතුරු ටික තනියෙන් කරන්න ඕනේ නේ. ඒ නිසා මම කියන්නේ සබ්ජෙක්ට් තුන බැලන්ස් එක යන්න ඕනේ. දැන් මම වැඩේ ලස්සන ඉවර කරලා දෙනකොට මේ වෙන වැඩ පටන් ගන්න එපා. මම ඔච්චර ඉවත් එහෙම වෙනවා. කීප දිනෙත් එහෙම වෙනවා. ඉතින් මට ඒක නවත්තන්න බෑ. ඇති. ඉතින් මගේ යුතුකම කියලා තියෙන එක දැන් තියාම කොට බැලන්ස් කරගනින්. හරිම නිකන් අර ඒ ලෙවල් හරියට ගේමක් ගහ ගන්නවා කියන ළමයි ඉතින් වාසනාවක් තියෙන්න ඕනේ නැත්ත කතාව. හැකියාවක් ඉතින් තියෙන්න ඕනේ. 50-50 වගේ. මොලේ තිබ්බඩම හරියන්නේ නැහැ. දැන් ඔය ළමයින්ට තේරුණාද මේ ඇල්කොහොල් තුන හදන්න විදිහ? හරිද? මොනවාද? 24 පේපරෙත් ටර්ෂරි ඇල්කොහොල් එකක්. 23 පේපරෙත් ටර්ෂරි ඇල්කොහොල්. ඔයාලට ටර්ෂරියක් එක්ක කියලා හිතන්න. එපා වෙන මොකක් කරෙන්න පුළුවන්. දැන් අපි බලන්න ඕනේ පුතේ දැන් ඔය මං කිව්වා එකක් මතකද පොයින්ට් එකක් චේන් ඇසෙන්ඩින් කරලා ටර්ෂරි හදන්න තියෙන්නේ ක්‍රම දෙකයි කියලා මගේ ඉතින් කියුණා දැක්කද? ඒවලන මම ඒක කියලා දුන්නේ නැහැ. නමුත් මම පොයින්ට් එක එළියට මගෙන් ආවා. ඒ වගේ එක්සෑම් එකේ ප්‍රශ්න ඇනලයිස් කරන්න. ඔයාට ක්ලික් වෙන්න ඕනේ පොයින්ට් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඇල්කොහොල් හදන මෙතඩ්ස් ටික. දැන් ප්‍රයිමරි එකක් නම් මෙහෙමයි හදන්න පුළුවන් ඔක්කොම ක්‍රම ටික මේ. සෙකන්ඩරි එකක් නම් මෙන්න මේ විදි වලින් විතරයි හදන්න පුළුවන්. කියලා ළමයා දැනන් යනවා. එතකොට ඔයාලට එක්සෑම් එකේ හදන්නේ න ඇල්කොහොල් එක අර ක්‍රම වලින් ඉතින් තමයි හිතනවා. එහෙමද? අර අපි අතන T කියන්නේ එක්ස්ට්‍රා හරි මේ කවුද අපි කීටෝන් හරි කියලා ලිව්වේ ඒක දන්න නිසානේ. ඒ වගේ. දැන් එහෙනම් මම ඉක්මනින් කියලා දෙන්න. එන්න page number 653 වලට ඇල්කොහොල් හදන methods ටික තියෙනවා. දැන් ඔයගොල්ලෝ ළඟ මොනවනේ highlighter පාට පෑන් එහෙම තියෙනව නේද? නැත්තම් කමන්නේ නැහැ ළමයි. බුක් පෙන් දෙපා පැන්සලයි පෑනයි හරි තියනවා නම් මැච් එකක් ගහන්න තියෙනවා පාට පෑන් දෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. මේ පොඩ මාක් කරන්න තියෙනවා ඒකයි. රයිට් ඉස්සෙල්ලාම මේ පැන්සලක් වගේ අරගෙන මේ හැමෝගෙම නම් ලියන්න යන්න ඕනේ 15. ලියන්න පටන් ගන්න ඕනේ. මේ හැම එක්කෙනාගේම මේ පැත්තේ තියෙන එක 53 වල ළමයි අනිත් ලියන්නකෝ බා ඊට පස්සේ මම කියන්නම් ඒක හරියට බලන්න. දැන් එක්සැම්පල් එකකට RCH2X කියන්නේ මොකක්ද? 1 degree sign එක දැම්ම primary alkyl halide. මම ලියන් යන්න බලන්න. හරි? primary alkyl halide primary amine ඊළඟට තියෙන්නේ මොකද්ද? aldehyde. මේව ලියාගෙන යන්න බලන්න. පුතේ මට අහන්න බැරි වුණා මෙන්න මේක ඕගොල්ලෝ ලිව්වද? කන්වර්ෂන් එක කොහොමද? ගන්නවද ඒකයි? ඔයාලගේ රයිටින් බුක් එක කරගෙන
right පළවෙනි compound එක මොකද්ද primary alkyl halide primary amine aldehyde carboxylic acid acid halide ester ඉතින් හරිනේ ඊළඟට secondary alcohol හදන method set එකේ secondary alkyl halide amine primary amine මයි එක ඊළඟට ketone aldehyde alkene හරි ඊළඟ එකේ tertiary alkyl halide primary amine ketone acid halide ester alkene දැන් පුතේ ආගේ මොකක් හරි හොඳම ආසම පාට අරගෙන මේ රියැක්ෂන් හතර තියෙන්නේ කොහෙද කියලා බලලා පාට කරගන්න මේ ටික එකම පාටින් තැන් තැන් වල ඇත්තේ මෙතනෝල් වලට ග්‍රිනාඩ් දාන එක ඇති ප්‍රයිමරි ඇල්කොහොල් හදන මෙතඩ් සෙට් එකේ යටින් වෙනම මෙතනල් ඔන්ලි කියලා දාලා තියෙනවා අන්න ඒක හරි ඒ පළවෙනි දැන් මේ මොනවා හරි හයිලයිටර් පාට පෑන් නැත්නම් ඔයගොල්ලෝ පැන්සලෙන් කොටුවක් ගහගන්න ඒක කවන්නේ නැහැ අනිත් එක ආයේ තියෙනවා මේ අනිත් ඇල්ඩිහයිඩ් වලට ග්‍රිනාඩ් දාන එක ඇති සෙකන්ඩරි ඇල්කොහොල් හදන මෙතන හරිද හතරවෙනියට තියෙන්නේ ඊළඟට ටර්ෂරි ඇල්කොහොල් වල හදන මෙතඩ්ස් වල ඇති එස්ටර් ඇන්ඩ් කීටෝන් ග්‍රිනාඩ් මැද්දෙන් තව එකක් ඉන්නවා දැක්කද ඇසිඩ් හේලයිඩ් වලට ග්‍රිනාඩ් දානවා කියලා එකක් ඒකත් සිලබස් එකේ නෑ ඒක මේ නෝට් එකේ තියෙනවා ඒක ලියාගන්න එතන ඇසිඩ් හේලයිඩ් වලට RCOX වලට ග්‍රිනාඩ් දාන එක ඒක out of syllabus කියලා දාගන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. tertiary alcohol හදන පොඩේ මෙන්න මේකට ග්‍රිනාඩ් දානවා කියන එකක්. හරිද? මේකට ග්‍රිනාඩ් දානවා කියන එහෙම එකක් ඇති. මෙතනින් කියන්න නෑ. ඒ ටික හරිනේ. දැන් primary එකේ පාඩ කරන්න ඕනේ methanol and grenade එක. secondary alcohol හදන පොඩේ ඇති aldehyde එක grenade දාන්න. tertiary alcohol හදන steps වල ඇති ketone එකයි ester එක. මම කියන්නේ එතන තව additional එකකුත් ඇති. අන්න එක අයින් කරන්න කියලා කෙනෙක් අපන්න එපා. ඒක තේරෙන්න අරින්න ඒක. මිලසකේ නෑ කියලා දාන්න. ඔයා හැම වෙලෙම කරන්න ඕනේ ester එකක් හරහා යන්නේ. අර ඔයා සිලබස් එකේ නෑ කියලා දැනගන්න එක වටින්නේ. මොකද සමහරවිට කොටු ගහලා දෙනකොට සිලබස් එකට ගැලපෙන්නේ මේ දෙන්නේ කොටු. ඉන්න පැටලෙන්න පුළුවන්. රීජන් ලිස්ට් එක උනත් දෙන්නේ සිලබස් එකට ගැලපෙන්නේ. නේද? තමන් කැමති ඩියලින් කරන්න බෑ. හරිද? ඒක හරිද ළමයි? එන්න second favorite color එක අරන් මාක් කරගන්න අද reduction වලින් alcohol හදන methods. මොකටම ලියනවද? මාක් කරනවද? අර secondary එකේ පාඩ කරලා නැහැ. පේනවා. මොකද්ද පාඩ කරන්න ඕනේ ළමයෝ aldehyde. වලට grenade දාලා secondary alcohol හදන්න. මම එක සැරයක් කියන්නද පැනුණාද? පැනුණාද? ඔව්. ඉඳන් පාට ගන්න. හරිද? ග්‍රිනාඩ් දාලා කරන්න පුළුවන් ක්‍රම ටික තියෙන්නේ. ඒ ටික ඔක්කොම එක පාටකින් මාක් කරගන්න කියලා කිව්වා. ඒකට බලද්දි තේරෙනවා මේ ග්‍රිනාඩ් තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රයිමරි ඇල්කොහොල් හදන මෙතඩ් එකක් තුනක් ග්‍රිනාඩ්. සෙකන්ඩරි ඇල්කොහොල් හදන මෙතඩ් එකක් වෙනවා ග්‍රිනාඩ්. හතරවෙනියට ඇත්තේ. ඊට ටර්ෂරි ඇල්කොහොල් වල මේ දෙක තියෙනවා. ඒක පාට කරගන්න කියලා කිව්වා. ඊළඟට පුතේ තව කල එකක් තරම් මාක් කරගන්න රිඩක්ෂන් වලින් ඇල්කොහොල් හදන ඒවා තියෙනවා. දැන් මෙන්න මේක. ප්‍රයිමරි ඇල්කොහොල් වල තියෙනවා ඇල්ඩිහයිඩ්, කාබොක්සිලික් ඇසිඩ්, ඇසිඩ් හේලයිඩ්, එස්ටර් මේ කට්ටිය රෙඩියුස් කරන්න පුළුවන් කියලා. දැක්කද? ඒක පාට කරගන්න වෙනම ඒ රිඩක්ෂන් වල. දැක්කද? ප්‍රයිමරි ඇල්කොහොල් වල ප්‍රයිමරි ඇල්කොහොල් වල තියෙන උඩම
රිඩක්ෂන් ටික. ඔව්. අන්න හතරක් තියෙන්නේ. මේ හතර මාක් කරගෙන එකකට. බව මාක් කරේ දාගන්න. ඊළඟට තව රිඩක්ෂන් වලින් සෙකන්ඩරි ඇල්කොහොල් හදත හැකියි. කීටෝන් එක. ඒකෙත් පාඩ කරගන්න මේ පාඩම. සෙකන්ඩරි ඇල්කොහොල් කීටෝන් හදන එකක් තියෙනවා. ඒකෙන්ම මාක් කරගන්න. හරිද? එහෙනම් දැන් පාඩම් කරන්න. හරි. ඉතින් මේක කොමන් එකක් තියෙනවා. තුනටම කොමන් එකක් තියෙනවා. කවුද? ඇල්කිල් හේලයිඩ් and ඇමයින් එක. ඒක අයින් කරන්න. මේ එළියට ඒක අයින් කරලා දාන්න. ඔයාලට ඒක අවශ්‍ය වෙලාවට ගලපලා ගන්න පුළුවන්. ඇයි මං අයින් කරන්න කියන්නේ? කාබන් චේන් එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ නේ. හැම වෙලේම කියන එක මොකක් හරි ඇල්කොහොල් එකකට කන්වර්ට් කරනවා. ඒතර ප්‍රයිමරි සෙකන්ඩරි ටර්ෂරි ඇල්කොහොල් ඕන එකක් හදන්න පුළුවන්. රෙලෙවන්ට් චේන් එක තියෙන ඇල්කිල් හේලයිඩ් එකනොයි ඇමීන් එකනේ. හරි ඒතර ඒක තුනටම කොමන්. බලන්න හැම එකේම පළවෙනි එක ඇල්කිල් හේලයිඩ් and ඇමීන් නේද? යන්නමයි හොඳට බලන්න හැම එකේම පළවෙනි එක ඇකල්පු දෙක. ඇල්කිල් හේලයිඩ් and ඇමීන් නේද? ඒතර රෙලෙවන්ට් චේන් එක තියෙනවා. ඇල්කිල් හේලයිඩ් and ඇමීන් ඇල්කොහොල් වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඒතර ප්‍රයිමරි ඒවා හදන්නත් ගන්න පුළුවන්. ඒ හදන්න ගන්නත් පුළුවන්. ටර්ෂරි හදන්න ගන්නත් පුළුවන්. හරිද? ඊළඟට ප්‍රයිමරි ඇල්කොහොල් හදන්න තියෙනවා. ඒක පාඩම් කරන්න එක සැරේ රිඩක්ෂන් කියලා. Reduction of aldehyde, carboxylic acid, acid halide and ester. ඒ chart එක ඉවරයි. ඉතින් methanol special reaction එක. අය මේ alkene එකක් දීලා තියෙනවා ඒකත් special reaction. ඒවා වෙනම පාඩම් කරන්න ඕනේ. alkene අමතක කරන්න ඉතින් අවශ්‍ය නැහැ. alkene වලින් alcohol හැදෙනවා කියලා දැනගත්තම ඇතිලාවට. ඒකද එතන කොහොමද alkene knowledge එක තමයි apply කරන්නේ. පාඩම් කරේ කියලා ගන්න. හරිද? මොනවාද? I කියන්නේ alkyl halide and amine වලින් පුළුවන් alcohol හදන්න. ඒ primary secondary tertiary කියලා alcohol තුනම හදන්න පුළුවන්. primary alcohol හදන්න හැකි reduction වලින්. නේ? මොනවාද? aldehyde, carboxylic acid, ester and acid halide reduce කරලා හදන්න හැකි. නැත්නම් methanol වලට ක්‍රියාවක් දාලා හදන්න ඒක ස්පෙෂල් එක. and secondary alcohol හදන methods මොනවාද? secondary alcohol හදන්න පුළුවන් අර මං කියපු usual alkyl halide amine method එකෙන්. නැත්නම් ketone එකක් reduce කරලා පුළුවන් aldehyde එකකට grenade දාලා පුළුවන්. ඒ කියන්නේ ketone එකක් reduce කරලා පුළුවන්. aldehyde එකකට grenade දාලා පුළුවන්. දැන් හිතන්න chain ascending එකක් කරලා secondary alcohol එකක් හදන්න කිව්වොත් කියන්නේ. එතකොට aldehyde එකකට grenade දානවා. අනිවාර්යයෙන්. වෙන option නැහැ. ඒවනේ මං කියන එක. chain ascending එකක් වෙලා වාට පේනවා නම් secondary alcohol හැදෙලා තියෙනවා කියලා aldehyde එකකට grenade දෙන්න ඕනේ. ඒතර ආර conversion එක කරද්දී ආපස්සට හිතලා step එක දන්නවා කවුද ඉන්නේ. එහෙමද? ඊළඟට ketone හදන sorry tertiary alcohol හදන methods තියෙනවා මොනවාද? alkyl halide and amine usual path එක යන්න පුළුවන් ඒක අවුලක්. අනිත් එක ketone එකකට grenade දාලා ester එකකට grenade එච්චර. තේරුණානේ? අර පොයින්ට්ස් තුන පාඩම් කරාම හතරවෙනි එකක් කියලා ඇත්තටම නෑ. තියෙන්නේ අර තුනම තමයි. හරිද දැන්? දැන් අර මම කලින් එක්සෑම් ප්‍රශ්න දෙකේ කරපු අර ඇනලිසිස් එක ඔයාලට තනියෙන් කරත හැකියි. හරි? දැන් බ්‍රේක් එකක් ගන්න අරන් ඇවිල්ලා පුතේ අපි කරනවා කන්වර්ෂන් බලමු හතරම කරන්න කොහොම හරි ටයිම් හදාගෙන. ඊයනම් මට හතරම කරන්න බැරි වුණා. අපි try එකක් දෙමු අද කොහොම හරි කරන්න. මෙන්න මේ පිටුවේ තියෙන කන්වර්ෂන් ටිකක් තියෙනවා. page 60 වල. ඔයා බ්‍රේක් එක ඉවරලා ඇවිල්ලා try එකක් දෙන්න පුළුවන්ද? page 60 කන්වර්ෂන් හතරක් තියෙනවා. ඔය හතර මොඩියුල් කෙනෙක් නෑ සාම්පල් හතරක් වගේ. ඒකේ ඇප්ලයි කරන concept තමයි හැමතැනම ඇප්ලයි වෙන්නේ. තේරුණාද? ඒ කන්වර්ෂන් හතර කරමු. දැන් හොඳට තේරුණාද කරපු ටික? මොනවාද කරේ? රිඩක්ෂන් කිව්වා. ඇමීන් එකක් ඇල්කොහොල් කරන හැටි කිව්වා. ඊයේ සතියේ කලින් සතියේ ටික මතක් කරා. ග්‍රෙනාඩ්ගේ නියුක්ලියෝෆිලික් ඇක්ෂන් එක ඊට පස්සේ එක එක ඇල්කොහොල් හදන මෙතඩ්ස් ගොඩක් අර ටිකම තමයි එක තැනකට ගන්න. හරිද? ඔයා තාම මම චූටි දෙයක් පෙන්නනවා. මෙන්න මේ පිටුවට යන්නකො මේ
55 වලට 55 වල තියෙනවා පුතේ මම ඔයාලට දෙන ලොකුම chart එක. බය වෙන්නේ මොකද මම පැත්ත ඔක්කොම එයා දන්න. කරලා තියෙන්නේ. වම් පැත්තේ තියෙන මේ වම් පැත්තේ නිකන් පොඩක් බය හිතෙන පැත්ත. ඒකනේ ඔක්කොම ටික කරලා තියෙන්නේ. ඒ chart එක මෙහෙමයි හොඳද? කොටු හතරක් තියෙනවා පේනවාද? උඩම box එකේ තියෙන්නේ generally common ඕන කෙනෙක් හදන්න පුළුවන් ක්‍රම ටික. ඊට පස්සේ primary වලට විතරක් specifically එන ඒවා, secondary වලට විතරක් එන ඒවා, tertiary වලට විතරක් එනවා. හරි chart බල බල හරි කමන්නේ නැහැ conversion කරන්න ඕනේ. ඒ කාලයක් යනවා chart එක නැතුව කරන්න තරමට practice එක හදාගන්න. ඒවා අපි කරනවා අන්තිමට. අන්තිමට කියන්නේ break වලින් පස්සේ ඒ ටික කියලා දෙන්න. හරි දැන් මේකේ මේ පුතා අහන්නේ මේකේ දකුණු පැත්ත කරන්නේ නැද්ද කියලා. ඒක පස්සේ කරන්නේ. obviously අද ඕන වෙනවා. ඒකට එන්න conversion 4 කරද්දී ඔය දකුණු පැත්තේ කියලා දෙන්න. හරි එහෙනම් ගිහින් පොඩි break එකක් කරගන්න.